පන්සිල් මළුව. සුබ උදෑසනක් ඔබ සියලුම දෙනාට. සිරස FM පන්සිල් මළුවටයි ඔබ පැමිණ සිටින්නේ. අද ඉරිදා දවසේ ජූනි මාසේ 6 වෙනිදා ඉරිදා ඔබ සූදානම් වන්නේ සිරස FM පන්සිල් මළුවේදී ස්වාමින්වහන්සේ පැහැදිලි කරන මේ දහම් කාරණා අනුව ඔබේ ජීවිතය සකස් කරගන්න. විශේෂයෙන්ම මේ කාලය හැම දිනෙකටම වගේ පීඩාකාරී කාලයක්. යම් කෙනෙක් මේ පීඩාව පිළිබඳව ඉතාමත් නොසැලෙන මනසකින් බලනවා වන්නට පුළුවන්. බොහෝ විට ආර්යයන් වහන්සේට මේ කාලවකවානුව තවත් ධර්මතාවයක් පමණමයි. ඉතින් මේ ධර්මතාවය හරියට වටහා ගන්න, ධර්මතා පිළිබඳව ඔබ අවබෝධයක් නැත්තම් ඔබ තුල ඒ සඳහා මඟ පෙන්වන්න අද සිරස FM පන්සිල් මළුවේදී අපි උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ මඟ පෙන්වීම සිද්ධ කරන්නේ වරකපොළ හැලගල දංගෝවිට අමරාවතිය ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කැලණියාජිත ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ඊටමත් ගෞරවයෙන් අපි ස්වාමීන් වහන්සේව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ශාලිකා නෝන ඇතුළු සිරස පන්සිල් මළුව සමග සෑම ඉරු දිනකම සම්බන්ධ වන ශ්‍රාවක ප්‍රජාවන ඔබ හැම දිනාටම හොඳයි අපේ ස්වාමීන් වහන්ස. පහුගිය අවුරුද්දක පමණ කාලය තුල සහ මේ වෙනකොටත් මිනිස්සු රෝගී තත්වයක් නිසා පීඩා විඳිනවා. මම හිතන්නේ මුල් වරට අපි මේ වසංගත රෝග තත්වය පිළිබඳව අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේත් සමග මා සාකච්ඡා කළා. මට මතකයි සිරස FM පන්සිල් මළුවේදී. එදා තමයි මේ කාරණය පිළිබඳව මේ වසංගත රෝග තත්වය පිළිබඳව මුලින්ම අපි කතා කළේ. ඉන් අනතුරුව අද දක්වාත් මේ තත්වය නොවෙනස්ව අඛණ්ඩව පවතිනවා. බොහෝ දෙනෙක් මිය යනවා. බොහෝ දෙනෙක් අසනීපයට ගොදුරු වෙලා සුවපත් වෙලා සිටිනවා. මේ වගේ යම් පීඩාකාරී කාල සීමාවක ඉඳගෙන අපි සිරස FM පන්සිල් මළුවේදී අද කතා කරන්නේ කුමක්ද කියලත් මුලින්ම ඔබට මතක් කරන්න කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ අපි රතන සූත්‍රය හා සම්බන්ධ ඒ අතීත කතාව අපිට සිහිපත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ කියන රතනයන් විශේෂයෙන්ම අදිෂ්ඨාන කරලා ඒ රතනයන් සතු ගුණයන් පිළිබඳව සත්‍යක්‍රියා කරලා සජ්ජායනා කරන ලද ඒ රතන සූත්‍රය විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට සහනය ගෙනාවා. එවකට එම පැතිරුණු අහිවාතක කියන රෝගී තත්වයෙන් මියගිය අයටත් සහනයක් ලැබුණා. ඒ වගේම ඒ මොහොතේ රෝගයෙන් පීඩා විඳි අයටත් සහනයක් ලැබුණා අපේ ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ මේ ඇරුණහම අපිට මෙවන් කාලවකවානුවක විශේෂයෙන් සිහිපත් කළ හැකි පිරිත් සූත්‍රයන් තියෙනවද ස්වාමීන් වහන්සේ? ශාලිකා නෝනා අපිට තුනුරුවන් පිළිබඳව ඇත්තේ අප්‍රමාණ ශ්‍රද්ධාවක් සමග ගෞරවයක්නේ. තෙරුවන් ගුණ ප්‍රකට වෙන ආරක්ෂක පිරිත්වල පෙරමුණේම තියෙන සූත්‍ර ධර්මදේශනාව තමයි රතන සූත්‍රය කියලා කියන්නේ. ඇත්තටම රතන සූත්‍රය කියලා කියන්නේ මණික් ආකාරයක්. රතන කියලා කියන්නේ මාණික්‍ය කියන අදහසින්නේ. නමුත් සම්බුද්ධ භාෂිත අධ්‍යයනය කරනකොට මාණික්‍යයක් බවට පත්වන්නේ රතන සූත්‍රය විතරක් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාළ ධර්මස්කන්ධ 84000ම මාණික්‍යයන් බවට පත් වෙනවා. එතකොට උන්වහන්සේ අපිට පහාරාද වගේ සූත්‍රවල දේශනා කරන්නේ බුද්ධ ශාසනය මහා සාගරයට උපමා කරලානේ. මහා සාගරය තුල තියෙන අනන්ත අප්‍රමාණ මාණික්‍යයන් වගේ තමයි කියනවා බුද්ධ ශාසනය තුල තිබෙන ශ්‍රී සද්ධර්මයේ නැමැති මාණික්‍යයන්. උන්වහන්සේ මාණික්‍ය පෙන්නනවා එකින් එක. කියන්නේ ශාසනික මාණික්‍යයන් මොනවද කියලා. උන්වහන්සේ ශාසනික මාණික්‍යයන් පෙන්නනකොට පෙන්නන්නේ බෝධිපාක්ෂික ධර්ම 37. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පදහන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සතිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ශාසනික මාණික්‍යයන් බවට පත් වෙන්නේ. රතන සූත්‍රයේ මෙපමණ වැදගත්කමක් හිමිවන්නේ විශාලා මහනුවර තුම්බිය පහ කරන්නට රතන සූත්‍රයෙන් ලැබිච්ච පිටුවහල. නමුත් අපිට මේ මොහොත වෙනකොට බොහෝ සෙයින්ම අමතකයි මේ ධර්මස්කන්ධ 84000 තුල මේ තවත් බොහෝ ආරක්ෂක බුද්ධ දේශනා ආරක්ෂක පිරිත් දේශනා තිබෙන බව. දැන් අපි ගත්තොත් දජග්ග සූත්‍රය ගමුකෝ. දජග්ග සූත්‍රයේදී විස්තර කරන්නේ යම් කිසි ශ්‍රාවකයෙකුට බයංවා, චම්බිතත්තංවා, ලෝමහංසෝවා බයක් තැති ගැනීමක් රෝමෝද්ගමනයක් සිද්ධ වුණොත් මමේව තස්මින් සමයේ අනුස්සරියාත. මහණෙනි නුඹලා තථාගතයන් වහන්සේව සිහි කරන්න.
නුඹලාට ඒ මොහොතේ තථාගතයන් වහන්සේව සිහි නොවුනොත් නෛර්යානික වූ නව ලෝකෝත්තර වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්න. උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ මොහොතේ සිහි කරගන්නට බැරි වුනොත් සිහි නොවුනොත් ගුණනාම 9ක් සහිත සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ දරන රහතන් වහන්සේලාව ආර්ය මහා සංඝ රත්නය සිහි කරන්න. එහෙම ගත්තට පස්සේ දජග්ග සූත්‍රය කියලා කෙනෙක් ආරක්ෂක පිරිතක්නේ. ඒ විතරක් නෙමේ ශාලිකා නෝනා. අපි ගත්තොත් සම්බුද්ධ භාෂිත පුරාවටම අපි නිතර සජ්ජායනා කරන 3 සූත්‍රම මහා මංගල සූත්‍රය, අපි නිතර කතා කරන රතන සූත්‍රය මේ දිනවල, ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය, මේ හැම එකක්ම ආරක්ෂක පිරිත්. ඒ විතරක් නෙමේ කන්ද පිරිත වේවා, සූර්ය පිරිත, ඡන්ද පිරිත, මෝර පිරිත නම් මේ දවස්වල ටිකක් ප්‍රකට වේගෙන යනවා. යේ බ්‍රහ්මනා වේද ගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා මේ බුදුපසේ බුදු මහරහතුන්ට වන්දනා කරන ක්‍රමයක් තමයි මේ මෝර පිරිතේ මේ ගාථාව තුළ සඳහන් වෙන්නේ. ඒක උදේතයන් සහ අපේතයන් කියලා උදේ සවස මේ දෙආකාරයකට සජ්ජායනා කරන ආකාරය මෝර පිරිතේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ ශාලිකා නෝන. අපි ගත්තොත් ධම්සක් පැතුම් සූත්‍රය. මේ දසදහස් ලෝක ධාතුවම මේ කම්පා කරවපු ගිගුම් දීපු උත්තම බුද්ධ දේශනාව, ආරම්භක බුද්ධ දේශනාවනේ ධම්සක් පැතුම් සූත්‍රය. එතකොට මනුලොව භූම්‍යස්ස දෙවියන්ගේ සිට අකනිටා බඹලෝ දක්වාම සම්බුද්ධ භාෂිතය දහම් කාහලනාදී පැතිරී ගිය උත්තම දේශනාව තමයි ධම්සක් පැතුම් සූත්‍රය. ඉතින් ධම්සක් පැතුම් සූත්‍රයත් මේ ආරක්ෂක දේශනා අතර ප්‍රමුඛ පෙළේ දේශනාවක්. ඒ වගේම අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් තමයි මේ ලෝකයට පළමු රහතුන් බිහි වුණේ. ඉතින් මේකත් ප්‍රබලම දේශනාවක්. අපි එතනින් එහාට ගත්තොත් නිතරම ඔය අපේ සදහැතියන් ගිලන් වුණාට පස්සේ සජ්ජායනා කරන සූත්‍ර කීපයක් තියෙනවා බොජ්ජංග පිරිත් කියලා. මහා කස්සපත්තේර බොජ්ජංගය, මහා මොග්ගල්ලානත්තේර බොජ්ජංගය, මහා චුන්දත්තේර බොජ්ජංගය. දැන් චුන්දත්තේර බොජ්ජංගයේදී භාගතුන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවේදී චුන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට සිහි කරන දේශනාව. ඒතර භාගතුන් වහන්සේ ගිලන් වුණාට පස්සේ බොජ්ජංග සිහි කරලා තියෙනවා. හරි ආශ්චර්යයක් කියලා කියන්නේ ඒකයි. භාගතුන් වහන්සේ පවසන චුන්ද ඔබ මට බොජ්ජංග පවසන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වුණා තමන් වහන්සේට අවබෝධ වෙච්ච ධර්මය යලි ශ්‍රාවකයන් ලව්වා සිහි කරපු අවස්ථාවලු තියෙනවා. ඒතර අපි ගත්තොත් දැන් අඟුලිමාල පිරිත. දැන් අඟුලිමාල පිරිත ගැන අපි හිතන් ඉන්නේ ගැබිනි මාතාවක් දරු ප්‍රසූතියට පෙර මේ සජ්ජායනා කරගත යුතුයි, කියවාගත යුතුයි කියලානේ. නමුත් මේ අඟුලිමාල පිරිතේ පවා තිබෙන සත්‍යක්‍රියාවක් නේ. ඉතින් අඟුලිමාල පිරිතත් ඇත්තරම කියනවනම් මේ අර ගැබිනි මව්වරුන්ට විතරක් ආවේනික වෙන් වෙච්ච දේශනාවක් නෙමෙයි. අර ඒ සිද්ධියත් එක්ක තමයි අපි ඒකට විතරක් ඒක භාවිතා කරන්නේ. නමුත් මේ වගේ අවස්ථාවන් වල අපි අඟුලිමාල පිරිත සජ්ජායනා කරන එකත් අපිට ගොඩාක් ප්‍රතිඵල සහිතයි. අපි අද කතා කරමු ශාලිකානන විශේෂයෙන්ම මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව. ගිරිමානන්ද සූත්‍රයේ නෝන ඇත්තටම තියෙන්නේ අපේ මේ ධර්මයේ සම්බන්ධයෙන් ආකල්ප මේ වශයෙන් අපි වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ඇත්තටම දැන් ওই බටහිර ජාතිකයන් ඇටිටියුඩ් කියලා යමක් කතා කරනවානේ. ඇටිටියුඩ් කියන්නේම ආකල්ප කියන එකනේ. ඒතකොට භාගතුන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදීත් ගිරිමානන්ද භික්ෂුව රෝගී වෙච්ච වෙලාවේ, ගිලන් වෙච්ච වෙලාවේ ආනන්දයන් වහන්සේලා පවසනවා ස්වාමීනි ගිරිමානන්ද භික්ෂුවට අසාධ්‍යයි. භාගතුන් වහන්සේ අනුකම්පා උපදවා ගිරිමානන්ද භික්ෂුව වැඩ සිටින තැනට වඩිනවා නම් කොයිතරම් හොඳයිද. භාගතුන් වහන්සේ වෙලාවේදී ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරන්නේ නැහැ. උන්වහන්සේ පවසනවා ආනන්ද මම මේ පවසන දස සංඥාවන් පිළිබඳව ඔබ හොඳට අහලා මේක දරාගෙන ගිරිමානන්ද භික්ෂුවට මේක කියලා පවසන්න. ගිරිමානන්ද භික්ෂුව තමන්ගේ ගිලන් භවෙන් නැගී සිටිනවා ඒකාන්තයි. ඒතර බලන්න මේ ගිලන් වෙලා අසාධ්‍ය වෙච්ච භික්ෂුවක්ව අවදි කරන්නට තරම් නැගිටවන්නට තරම් හේතු වෙච්ච ප්‍රබල දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ශාලිකානෝනේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන වැදගත්කම තමයි මේක කතා කරන්නේ මේ සංඥාවක් ගැන. සංඥා කියන්නේ හඳුනා ගන්නවා කියන එකනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සංඥා පූරු තියෙන්නේ. සංඥා විදුලි එලි තියෙන්නේ. කොළේ එළිය, තැඹිලි එළිය, ඒ වගේම රතු එළිය කියලා. ඒ වගේ මේ භාගතුන් වහන්සේ මෙතනදී මේ සංඥා කියන වචනය ප්‍රකට කරලා මේ ශ්‍රාවකයෙක්ට මානසිකව නැගී සිටින්නට, ශ්‍රාවකයෙකුට මානසිකව තමන්ගේ ධර්මාභෝධය කරා යන්නට පුළුවන් කරුණු 10ක් වෙන් කරලා සවිස්තරාත්මකව පෙන්වා වදාරනවා. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද භික්ෂුව උන්වහන්සේ සප්තබොජ්ජංග ධර්මයන් වඩාගෙන තිබෙන කෙනෙක් වෙන්නට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ යම් අවබෝධාත්මක තත්වයක සිටින කෙනෙක්.
එතකොට දැන් මේ විදිහට පිරිත් සූත්‍ර සජ්ජායනා කරලා පිරිත් සූත්‍රයකින් ඇත්තටම ආශිර්වාදයක් රැකවරණයක් යම්කිසි රෝගයක් තියෙනවා නම් පීඩාවක් තියෙනවා නම් ඊ මිදීමක් ලබන්න සාමාන්‍ය මනස නොවැඩූ කෙනෙක්ට වුණත් පුළුවන්ද කියන ප්‍රශ්නය මට මේ විරාමෙන් අනතුරු ඔබ වහන්සේ පැහැදිලි කර දෙනවා නම් සිරස FM පන්සිල් මළුවේදී ඉතාමත් වටිනයි. අද සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කාරණා අපිට පැහැදිලි කර දෙන්නේ වරකපොළ හැලගල දංஓවිට අමරාවතිය ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කැලණියාජිත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මම විරාමයට යන්නට කලින් ඔබ වහන්සේගෙන් විමසන ලද කාරණය ඒ තමයි සිත වැඩූ පුද්ගලයන්ට රහත්භාවයට පත්වෙච්ච පුද්ගලයන්ට තමයි මේ සප්ත බොජ්ජංග ගිරිමානන්ද සූත්‍ර වැනි මේ සූත්‍රයන් බොජ්ජංග පිරිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලි. උන්වහන්සේලාට සිහිපත් කරා උන්වහන්සේලා වඩපු උන්වහන්සේලා තුල තිබෙන ගුණයන් පිළිබඳව. නිරන්තරයෙන් මේ ගුණයන් සිහිපත් කිරීම හරහා ඒ වැඩිම හරහා උන්වහන්සේලාට සුවපත්භාවය ලැබුණා. නමුත් දැන් මේ පිරිත් සූත්‍ර අපි ශ්‍රවණය කරනවා මේ තිබෙන්නා වූ මේ පිරිත් සූත්‍රයන්හි අන්තර්ගත ගුණයන් අප තුල තිබෙනවාද කියලා යම්කිසි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ කෙනෙකුට උනත් මේ පිරිත් සූත්‍රයකින් ලැබෙන ශාන්තිය ආරක්ෂාව පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කැමතියි. ඔබතුමිය ඊ타ත්ම සියුම් ලෙස ඥානවන්ත ලෙස මේ පැනය ඇහුවයි කියලා මට ඇත්තටම හිතෙනවයි. මම මෙහෙ කල්පනා කළේ ඇතම් කෙනෙක් කල්පනා කරන ශාලිකා නෝනා මුළු ලෝකෙටම මේ රතන සූත්‍රයෙන් පිරිත් කරලා පිරිත් පැන්නිස්සොත් මේක මේ කොවිඩ් වසංගතේ දුරු කරගන්න පුළුවන් කියලා. ඒ වගේ නිකන් මේ කියන්නේ අර මෝඩ තර්ක ගෙන අයත් ඉන්නවනේ. කොහොමද ඒ බලෙන් ධර්මයට අභියෝග කරලා ධර්මයේ බොරුවක් කියලා කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මට සමාවෙන්න දැන් ඔය සිරිසංගබෝ ආදී රජවරුන්ගේ කාලේ මට මතක විදිහට ඒ රජතුමා Tamanගේ ශීලය පිළිබඳව සත්‍යක්‍රියා කරලා මේ රටේ තීච්ච වසංගත රෝග තත්ත්වයක් අවසන් කළා. ඒ වගේම තවත් රජ කෙනෙක්ගේ සමයේ මට මතක විදිහට ලංකාවේ සෑම ස්තූපයකටම විශේෂයෙන්ම පාත්‍රා ධාතුවට ආහාර පූජාවක් කළා. පාත්‍රා ධාතුන් සෑම ස්තූපයකටම පූජා කරමින් විශාල ආහාර පූජාවක් කළා. කරලා මේ පවතිනා වූ අසංගත රෝග තත්ත්වෙන් මිදුණ අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ අතීත තොරතුරුත් තියෙනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? නෝනා අපිට මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන්නට ඕනේ මුල් බැසගත ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ ලොකු වත්කමක්නේ. සද්ධා ධනං කියලානේ ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් මේ බොහෝ දෙනෙක් ධර්මය භාවිතා කරන්න හදන්නේ ශ්‍රද්ධාව කියන වත්කම ඇතුව නෙමෙයි. එවෙලෙට දැන් අර තමන්ගේ වැඩේ කරගෙන කොරෝනා එකෙන් අත් මිදෙන්න විතරක් රතන සූත්‍රය භාවිතා කරනවා. තෙරුවන් සරණ යන්නේ නැහැ. ඒක හරියට අපි මේ විද ගන්න එන්නතක් වගේ. දැන් එන්නතක් අපිට අවශ්‍ය වුණේ කොවිඩ් නිසානේ. නැත්නම් අපි මීට කලින් මෙච්චර ප්‍රතිශක්තිකරණය ගැන කල්පනා කරේ නැහැනේ. දැන් බොහෝ දෙනෙක් හිතනවා තෙරුවන් සරණ නොගොස් ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන්ද? ධර්මයේ අපේ වැඩේට විතරක් අපිට භාවිතා කරගන්න පුළුවන්ද? අපි එකක් මතක තියාගන්නට ඕනේ. භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ඉන්ද්‍රිය ධර්ම කියලා කොටාසයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි මේ ශාසනික වශයෙන් උපදවා ගන්න ගුණධර්ම අපේ මේ ඇස කන නාසය දිවකය මනස වගේ අභ්‍යන්තරිකව පිහිටන්න ඕන මානසිකව. ඒතර මානසික ගුණයක් හැටියට තමයි ශ්‍රද්ධාව අපි දියුණු කරගන්න ඕනේ. ඒ වගේම වීරිය, සතිය, සමාධිය සහ ප්‍රඥාව. දැන් ඇතැම් අය කල්පනා කරනවා ධර්මය එවෙලට මේ වසංගතයේ දුරු වෙන්නට භාවිතා කරලා බැහැර කරන්න. අපි එකක් මතක තියාගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ අවස්ථාවේදී භාවිතාවට අරගෙන අපි එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ලෙඩ රෝග සුව කර ගැනීමද? අර බටහිර ජාතිකයන් අර මයින්ඩ්ෆුල්නස් කියන එක අර ඉදිරියට දාලා සිහිය දියුණු කරනවා කියලා ඒගොල්ලෝ එදිනෙදා ලෞකික කටයුතු වලට භාවනාව උපයෝගී කරගන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එදිනෙදා කටයුතු සාර්ථක කරගෙන පැත්තකට වීසි කරන්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දියුණු වීම දෙකක් ගැන කතා කරනවා. එකක් ලෞකික දියුණුව, එකක් ලෝකෝත්තර දියුණුව. එකක් මෙලොව දියුණුව, එකක් පරලොව දියුණුව. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හැම විටම සමබරයි. ලෞකික, ලෝකෝත්තර, මෙලොව, පරලොව. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි මේ වෙලාවේදී ශ්‍රද්ධාව ඇති කරගන්න නැතුව, ධර්මඥානය ඇති කරගන්න නැතුව, ඒ ධර්මයේ සම්බන්ධයෙන් පැහැදිලි ඉලක්කයක්, අදහසක්, ආකල්පයක් නැතුව සජ්ජායනා කරා කියලා ඔබතුමිය කිව්වා වගේ ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ තමයි. මේ ධර්මයේ සිහි කරවන්න නම්, සිහි කරන්න නම් ධර්මයේ පිළිබඳව
ලොකු වැටහීමක් සිහියක් නුවණක් කෙනෙකුට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ බොජ්ජංග කියන වචනේවත් දන්නේ නැතුව බොජ්ජංග පිරිතෙන් කොහොමද අපි ප්‍රතිඵල ලබා ගන්නෙ? දැන් කෙනෙකුට කියන සති සම්බොජ්ජංගය වඩන්න කියලා. එයා සති කියන වචනේ දන්නේ නැහැ, බොජ්ජංගය කියන වචනේ දන්නේත් නැහැ. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රය උනත් එහෙමයි. මට ඔබතුමියගේ ওই පැනේට මතක් වෙනවා සෝතානුදත කියන සූත්‍රය. සෝතානුදත කියලා කියන්නෙම අහලා දරාගත්තට පස්සේ ලැබෙන ආනිසංස පිළිබඳව වදාළ දේශනාව. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේදී සඳහන් කරනවා ඔන්න කෙනෙක් ඉන්නවා. මේ නවාංග ශාස්ත්‍රු ශාසනය ඒ අය පුරුදු පුහුණු කරන නවාංග ශාස්ත්‍රු ශාසනයට කරුණු 9ක් අයිති සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අභූත ධම්ම සහ වේදල්ල. බුදුරජාණන්සේගේ ධර්මයේ පවතින කොට්ටාස 9. ත්‍රිපිටක දහම ওই කාරණා 9ට තමයි අන්තර්ගත වෙන්නේ. කෙනෙක් ඉන්නවා මේ නවාංග ශාස්ත්‍රු ශාසනය සදහැසිත උපදවාගෙන හොඳින් අහනවා. දරා ගන්නවා. සිතින් විමසනවා. නුවණින් කරුණු කාරණා අවබෝධ කරගන්න වහන්සි ගන්නවා. නමුත් ඒ පුද්ගලයා මාර්ගඵල අවබෝධයක් නැතුව මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මේ කෙනා මාර්ගඵල නොලැබුවා ධර්මයේ පුරුදු කරපු නිසා සුගති ලෝකේ ඉපදිලා සැප ලබනවා. සුගති ලෝකේ ඉපදිලා සැප ලබනකොට මේ පුද්ගලයාට ඉබේටම වගේ අර පුරුදු කරපු ධර්මය මතක් වෙන්න ගන්නවා. ඒ මතක් වීම තුළම ඔහුට මගඵල නිවන් අවබෝධය කරා යන්නට හැකියාව ලැබෙන බවයි භාගතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ. එහෙනම් අපි එකක් මතක තියාගන්න ඕනේ. ලෙඩ රෝග හැදෙන වෙලාවට විතරක් අවස්ථානුකූලව ධර්මයේ භාවිතා කරන්නේ නැතුව ලෙඩ රෝග වසංගත නැති කාලවලත් අපි ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන පංච සීක බල තුල අපේ ජීවිතය දියුණු කරගන්නට ඕනේ. සීක කියලා කියන්නේම පුහුණු කරනවා පුරුදු කරනවා කියන එකනේ. ඒක ශ්‍රද්ධාව පුහුණු කරන්න ඕනේ. සීලය පුහුණු කරගන්න ඕනේ. ධර්මඥානය පුහුණු කරගන්නට ඕනේ. ත්‍යාගය පුරුදු කරගන්නට ඕනේ. ප්‍රඥාව පුහුණු කරගන්නට ඕනේ. එතකොට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා පුරුදු කරනකොට පුහුණු කරනකොට ඒක ඔහුගේ අංගයක් බවට පත් වෙනවා. අවස්ථානුකූලව ඔහුට මෙලොව වේවා, දෙව්ලොවක ගොස් වේවා, ඒ ධර්මය ඔහුට ඉබේම වටහා ගන්නට හැකියාව ලැබෙනවා. මේ තවත් කාරණා තියෙනවා ශාලිකානෝන සෝතානුදත සූත්‍රය අපිට ඉගෙන ගන්නට. හොඳයි ස්වාමීන් වහන්සේ අපි දස සංඥා පිළිබඳව කතා කරන්නයි අපි යොමු වුණේ. මේ අමතර කාරණයක් වුණත් ඔබේ අවබෝධය සඳහා ඉතාමත් වැදගත්. අපිට කාල වේලාව ලැබෙන විදිහට අපි මේ කාරණා පැහැදිලි කරගනිමු. මේ සිරස FM පන්සිල් මළුව අද සිරස FM පන්සිල් මළුවේදී ඔබට දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය කැලණියාජිත අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපි සූදානම් වුණේ විශේෂයෙන්ම මේ මොහොතේදී අපේ සිත දහමේ එළියෙන් තවදුරටත් ශක්තිමත් කරවන ඒ ගිරිමානන්ද සූත්‍රයේහි දස සංඥාවන් වඩපු ආකාරයේ ගිරිමානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ දස සංඥා වඩන්නට සුදුසු පරිදි අපේ මනස ගොඩනගා ගන්න අයුරු අද මේ පන්සිල් මළුවේදී අපි සාකච්ඡා කරනවා. ඊටත් කලින් අපේ ස්වාමීන් වහන්සේට විශේෂ කාරණයක් තියෙනවා. දහම් පණිවිඩයක් සිරස FM පන්සිල් මළුවේදී ඔබට දෙන්න. ස්වාමීන් වහන්සේ ශාලිකානෝනා මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.9යි. ලාංකීය ජනගහනය 2,14,00,000යි. ඊට වඩා ටිකක් වැඩි. ඒතකොට බලන්න අපි කවුරුත් හිතුවේ නෑ සමස්ත ලෝකයටම මේ වගේ අභියෝගයකට අපි හැමදිනාටම එකවර මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. COVID-19 තමයි අපිට ගැඹුරුම පාඩම ඉගැන්වුවේ. COVID-19 උගන්වපු ගැඹුරුම පාඩම තමයි නුඹලා භෞතිකව කොච්චර නටන්න හැදුවත් නුඹලාව එකම එකකින් වටන්න පුළුවන්. ඒ තමයි ව්‍යාධිපි දුක්ඛ. රෝගී වීමේ දුක. රෝගී වීමේ දුක කියන එක මුළු ලෝකෙටම දුන්නා. ඉතින් අනිත් අය මේ ව්‍යාධිපි දුක්ඛ කියන එක එහෙම ධර්මයට අනුව තේරුම් ගන්න දන්නේ නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේව පිහිට කරගත්ත ශ්‍රාවකයන් හැටියට අපි මේ ව්‍යාධිපි දුක්ඛ කියන එක මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න හොඳම අවස්ථාව තමයි මේ එළඹිලා තියෙන්නේ. දැන් බලන්න ශාලිකානෝනා මේ කොවිඩ් වල තියෙන ස්වභාවය තමයි දුප්පත් අයද පොහොසත් අයද කියලා කොවිඩ් වලට වැඩක් නැහැ. ආගම මොකද්ද කියලා බැලුවද? මොන ජාතියේ අයද කියලා බැලුවද? දේශ සීමා බලපෑවද? කොච්චර උගත්ද ප්‍රසිද්ධද ජනප්‍රියද කියලා කොවිඩ් වලින් බේරෙන්න පුළුවන් වුණාද? හැම දිනාටම මුව ආවරණ පළ දෙන්න සිද්ධ වුණා. දෑත් පිරිසුදු කරන්න සිද්ධ වුණා. සමාජ දුරස්ථභාවය ඇති කරගන්න සිද්ධ වුණා. තනතුරු, නම්බුනාම නේද? සම්මාන මේ ලෝක ප්‍රකට නේද? දක්ෂතා මේ එකක්වත් කොවිඩ් වලට වැඩක් නැහැ. කොවිඩ් හැම දිනාටම සමානව සලකනවා, සමානව සලකලා තියෙනවා. මේ වන විට අපිට තියෙන ලොකුම අරුබුදේ තමයි කොහොමද ආහාර ටික ගෙනින් දාගන්නේ? කොහොමද බෙහෙත් ඖෂධ ලබා ගන්නෙ? කොහොමද එන්නත ලබා ගන්නෙ?
කොහොමද අපේ මූලික යටිතල පහසුකම් අපි සරි කරගන්නේ? අපේ කොහොමද අපි වෙළඳ ව්‍යාපාර රැකී ආරක්ෂා කටයුතු කරගන්නේ? දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද? අපි හැමදෙනාම එකම දෙයකට කොටු කරලා මේ වෙන විට ලෝකයේ හැමදෙනාම පොදුවේ හිතන දෙයක් තමයි කොහොමද සති දෙක තුනකට මාසයකට ආහාර පාන ටික එකාසු කරගන්නේ කියන කාරණය. ඒක නිසා අපි මේ ලාංකිකයන්ට වගේම සිරස පන්සිල් මළුවට සම්බන්ධ වන විදේශගත අපේ සදහැවතුන්ගෙන ඉල්ලා සිටිනවා ඔබ දැන්වත් ධර්මයේ කරා පැමිණෙන්න. දැන්වත් ජීවිතය ගැන ඔයිට වඩා ගැඹුරින් හිතන්න. අපි දැන් මේ වන විට හැමදෙනාම පොදුවේ හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා. මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා තියෙද්දී අපිට ආයි අමුතුවේ නාස්ති වෙන්න කාලයක් නැහැ. නාස්ති කරන්න කාලයක් නැහැ. වෙනයම් පව්කම් වල යෙදෙන්න කාලයක් නැහැ. ඇත්තටම මේ පිස්සු වැඩ කරන්න කාලයක් නැහැ. අපි සම්මා සතිය තුල පිහිටා බුදුරජාන් වහන්සේට සමීප වන්නට මේ හොඳම කාලයක් තමයි එළඹුණේ. ධර්මයට ලං වෙන්න හොඳම කාලයක්. රහතුන්ගේ ගුණ සිහි කරන්න හොඳම කාලයක් තමයි දැන් අපිට මේ එළඹුණේ. ඒක නිසා අපි තෙරුවන් සරණේ පිහිට අවබෝධයෙන්ම ලබා ගමු. තෙරුවන් සරණ තුල පිහිටා අපි මෙම අභියෝගයට මුහුණ දෙමු. මානසිකව අපි ප්‍රතිශක්තිකරණය ඇති කරගන්නේ කොහොමද කියන එක මෙතෙන් සිට ගිරිමානන්ද සූත්‍රයට අනුසාරයෙන් ඔබ අපි දැනුවත් කරනවා. ශාලිකානෝනා භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවට දස සංඥා පවසන්නයි කියලා ආනන්ද හාමුදුරුවන්ට තමයි මේ දේශනාව වදාරන්නේ. උන්වහන්සේ පවසනවා ආනන්ද ගිරිමානන්ද භික්ෂුව වෙත එළඹ මෙන්න මේ තථාගතයන් වහන්සේ පවසන දස සංඥා ඔහුට සිහි කරවන්න. දස සංඥා ගිරිමානන්ද භික්ෂුවට සිහි කරවනකොට අසන්නට සලස්සනකොට ගිරිමානන්ද භික්ෂුව ඒ අසනීපයේ නැගී සිට අසනීපයේ සංසිදී යනවා කියන කාරණය නම් ථානමේතං විජ්ජති ආනන්ද. ඒක ආනන්ද සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියනවා. මොනවද මේ දස සංඥා? මුලින්ම පින්නතුනේ අපි සංඥා කියන වචනේ හඳුනගමුකෝ. සංඥාවන් ප්‍රධාන වශයෙන් තියෙනවා 6ක්. මොනවද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒක සංඥා උපාදානස්කන්ධය. නමුත් මෙතන කතා කරන්නේ සංඥා උපාදානස්කන්ධය ගැන විතරක් නෙමෙයි. සංඥා උපාදානස්කන්ධය ගැන කතා කරනවා. මෙතන කතා කරනවා බුද්ධ ශ්‍රාවකයෙක් විසින්, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් විසින් තමන්ගේ ජීවිතාවබෝධයේ පිණිස ප්‍රගුණ කරගත යුතු, සිහි කළ යුතු කාරණා 10ක් පිළිබඳව. ඒ කාරණා 10 තමයි දස සංඥා හැටියට සාස්ෘණ වහන්සේ මෙතනදී වදාරන්නේ. පළමු සංඥාව අනිච්ච සංඥා, දෙවන සංඥාව අනත්ත් සංඥා, තුන්වන සංඥාව අසුභ සංඥා, හතරවන සංඥාව ආදීනව සංඥා, පස්වන සංඥාව පහාන සංඥා, හයවන සංඥාව විරාග සංඥා, හත්වන සංඥාව නිරෝධ සංඥා, අටවන සංඥාව සබ්බ ලෝකේ අනභිරත සංඥා, නවවන සංඥාව සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, දහවන සංඥාව ආනාපාන සති. එතකොට මෙහිදී පළමු සංඥාව වන අනිච්ච සංඥා කියන කාරණය. ඒක අපි ඇතැම් විට අහලා තියෙනවා අනිත්‍ය භාවනාව පිළිබඳව. උන්වහන්සේ මෙතනදී මෙහෙම අපිට මේ කාරණය කියලා දෙනවා. උන්වහන්සේ වදාරනවා ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද අනිත්‍ය සංඥාව යනු කුමක්ද? ආනන්ද මෙකරොනෙහි ශ්‍රාවකයා විසින් නිදහස් තැනක් තෝරා ගන්නවා. නිදහස් තැනක් කියලා කිව්වට පස්සේ මෙතනදී නම් විග්‍රහ කරන්න භික්ෂුන් වහන්සේලාට නිසා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. එක්ක අරණ්‍යයක්, එක්ක රුක් සෙවණක්, එක්ක නිදහස් පරිසරයක්, කුටියක් වෙන්නත් පුළුවන්. දැන් මේ වකවානුව තුල ඔබ ඔබේ නිවෙසට වෙලා, ඔබේ කාමරයට වෙලා, ඔබේ නවාතැන්පලට වෙලා ඇතැම් විට හුදකලාවේ තනිව ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔබේ පවුලේ පිරිස සමග එකතුව ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔබේ පරිසරය ඔබ මේ වකවානුව තුල නැවුම් ප්‍රබෝධමත් පරිසරයක් බවට පත් කරගන්න වග බලා ගන්න. විශේෂයෙන්ම උදේ, දවල්, හවස කියන තුන් වරුවම පුළුවන් නම් උදේ, දවල්, හවස, රාත්‍රී කියන වරු 4ක් තෙරුවන් වන්දනා කරන්න. තෙරුවන් ගුණ සජ්ජායනා කරන්න. පිරිත් සූත්‍ර සජ්ජායනා කරන්න. උදේ, දවල්, සවස, රාත්‍රී කියන වරු 4ම භාවනාවක යෙදෙන්න. ඒ භාවනාව බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්. ධර්මයේ ගුණ සඳහන් වෙන ධම්මානුස්සති භාවනාව වෙන්න පුළුවන්. රහතුන් ගැන, ආර්ය උතුමන් ගැන සිහි කරන සංඝානුස්සති භාවනාව වෙන්න පුළුවන්.
ඒ වගේම ඔබේම සීලය ගැන සිහි කරන සීලානුස්සති භාවනාව වෙන්න පුළුවන්. ඔබ අතීතයේ කරපු පින්දහම් කටයුතු පිළිබඳව සිහි කරන ත්‍යාගානුස්සති භාවනාව වෙන්න පුළුවන්. ඒ වගේම මේ දෙවියන් තුල තියෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පංචසේක බල තමනුත් දැන් උපදවාගෙන ඉන්නේ කියලා දෙවියන් සමග ඔබ පෑහීමකටපත් වෙන සංසන්දනාත්මකව බලන දේවතානුස්සති භාවනාව වෙන්න පුළුවන්. මෙන්න මේ භාවනාවල නිරත වෙන්න. ඒ වගේ මෛත්‍රී භාවනාවේ නිරත වෙන්න. එතකොට මේ භාවනාවක නිරත වෙන්න කියලා කිව්වට පස්සේ පැය ගණන් භාවනාවක නිරත වෙන්න කියලා කියනෝ නෙමෙයි. අර අවස්ථා හතරේදී විනාඩි 10. එහෙම නැත්නම් විනාඩි 15. දැන් අපි ගමුකෝ උදෑසන විනාඩි 15ක් භාවනා කරනවා. දහවල් කාලේ විනාඩි 15ක් භාවනා කරනවා. සවස් කාලේ විනාඩි 15ක් භාවනා කරනවා. නිින්දට යන්න කලින් විනාඩි 15ක් භාවනා කරනවා. විනාඩි 15 4 පැයයි. දවසම භාවනා කළත් පැය 24න් පැයයි අපි මේ කුසලයට යොදාගෙන තියෙන්නේ. ඒක නිසා මෙවැනි ක්‍රම දැන් අනුගමනය කරන්න ඔබ වග බලා ගන්න. එහෙම නැත්නම් අපිට අර සුපුරුදු ආගමික පරිසරයේ පන්සලට යන්න බැරි වුණා, සිල් ගන්න බැරි වුණා, අපිට බණ මඩුවේ බණක් අහන්න බැරි වුණා, ධර්ම දේශනාවකට දායකත්වය දරන්න බැරි වුණා, බෝධි පූජාවට යන්න බැරි වුණා කියලා හිතන්න මොකද වෙන්නේ? ඔබේ හිත කලකිරීමටපත් වෙනවා, උකටලී වෙනවා, දුකටපත් වෙනවා. ඒ දුකටපත් වීමත් අකුසලයක් බවට පත්වන්නට පුළුවන්. පසුතැවීම අකුසලයක් නිසා, උද්දච්ච කුක්කුච්චය නිසා. ඒක නිසා විශේෂයෙන්ම gedara පරිසරය ඔබ ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැන බවට පත් කරගන්න. ඉතින් දවස් 30ෙම රූපවාහිනිය නරඹන්න ඕනේ නැහැ. දවස් 30ෙම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් මූණු පොතේ එබිලා ඉන්න ඕනේ නැහැ. දවස් 30ෙම යාළුවන්ට දන්න හිතයිසීන ඥාතීන්ට ඇමතුම් අරගෙන මේ විස්තරම කතා කරන්න ඕනේ නැහැ. දවස් 30ෙම COVID-19 කියලා මේක මන්ත්‍රයක් වගේ ජප කරන්න ඕනේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තවත් මානසිකව ඔබ කඩාගෙන වැටෙනවා. මානසිකව කඩාගෙන වැටෙනවා කියලා කියන්නේ ඔබට තියෙනවනේ යම් කායික ප්‍රතිශක්තියක්, යම් මානසික ප්‍රතිශක්තියක්. ඒක හීන වෙන්න, දුබල වෙන්න, දුර්වල වෙන්නට හේතුවක් වෙනවා අර දුක්සහගත දේවල් නිතර සිහි කිරීම නිසා. නමුත් දැන් භාගතුන් වහන්සේ වදාරන ආකාරයට මේ වගේ සංඥාවක් ප්‍රගුණ කර ගැනීම තුල අපිට කායික නිරෝගීතාවය ඇති වෙනවා, මානසික සැප, සතුට, නිදහස, පුදුම විදියට පිං රැස් වෙනවා, කුසල් දහම් දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා, ජීවිතාබෝධය ලැබෙනවා, අපිට ආනිසංස ගොඩක් ලැබෙනවා. උන්වහන්සේ වදාරනවා මෙහෙම. ආනන්ද, අනිත්‍ය සංඥාව යන කුමක්ද? ශ්‍රාවකයා නිදහස් තැනකට ගිහිල්ලා මෙසේ නුවණින් විමසන්නේය. රූපය අනිත්‍යයි, විඳීම් අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංස්කාරයන් අනිත්‍යයි, විඥාණය අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍යයි කියලා හිතන්නේ මේ පරිබාහිර ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි මෙතනදී. තමාගේ ජීවිතය අනිත්‍යයි කියලා හිතන්නේ. තමාගේ ජීවිතය කියලා කියන්නේ කරුණු පහක්. අපේ සාමිනස දැන් ওই කාරණය තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා මේ අවස්ථාවේදී වේලාව අපට ප්‍රමාණවත් නොවන නිසාත් මම ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ විරාමයෙන් අනතුරුව අපි ওই කාරණය ගැන සාකච්ඡා කරමු කියලා. එමනම් අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් සිරස් FM පන්සිල් මළුවේදී ඔබව මුණ ගැහෙ. අද සිරස් FM පන්සිල් මළුවට වැඩම කොට සිටින්නේ වරකපොළ හැලගල දංஓවිට අමරාවතිය ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කැලණියාජිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් දස සංඥා පිළිබඳව ඔබ වහන්සේ අනිත්‍යතාවය පිළිබඳව අනිත්‍ය යනු කුමක්ද කියන එක බුදු වදනට අනුව පැහැදිලි කරමින් සිටියේ. අපිට තවදුරටත් ඒ කාරණය පැහැදිලි කරගන්න පුළුවන් නම් මේ අවස්ථාව යොදාගෙන ඉතාමත් උචිතයි ඒ කාරණය. ශාලිකා නෝනා, දැන් අනිත්‍ය සංඥාව ගැන මම නැවතත් විග්‍රහ කරන්න කලින් මම ඊට කලින් තවත් බුදු වදනක් ඔබට පවසන්නම්කෝ. භාගතුන් වහන්සේ වදාරනවා සල්ලේක කියන සූත්‍රයේදී චිත්තුප්පාදම්පිකෝ අහංචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝපන වාදෝ කායේන වාචාය අනුවිදියනාසූ කියලා. ඉතින් අදහස් කරන්නේ කුසල් වඩන්නට ඕනේ කියලා සිතක් උපදවා ගැනීමත් බහුකාරං වදාමි, බොහෝ උපකාර කරනවා කියලායි මම පවසන්නේ. කෝපන වාදෝ කායේන වාචාය අනුවිදියනාසූ. ඉතින් සිතක් උපදවා ගැනීමත් එච්චර ප්‍රයෝජනවත් නම් ක්‍රියාවෙන් වදනින් කුසල් කිරීමෙන් රැස් වෙන යහපත ගැන ආයි අමුතුවෙන් කියලා දෙන්න ඕනද කියලා භාගතුන් වහන්සේ අහනවා. ඒක නිසා ශාලිකා නෝනා, මේ අනිත්‍ය භාවනාව අපිට පුළුවන් නම් භාගතුන් වහන්සේ වදාළ ආකාරයට ප්‍රගුණ කරගන්න. අපිට අපේ මානසික ශක්තිය 100%ක්ම ස්ථාවර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. රූපය අනිත්‍යයි කියලා කියන්නේ රූපය ගැන ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න ඕනේ. රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. මේ රූපය කියන්නේ මේ අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ ප්‍රධාන පදාර්ථ හතරකින්. පොළොවට පස් වෙලා යන දේවල් එකතු වෙලා, ජලයට දිය වෙලා යන දේවල් එකතු වෙලා,
උණුසුමට අයිති දේවල් එකතු වෙලා හුලඟට හමාගෙන යන වාතය එකතු වෙලා. මේ හතරට කියනවා සතර මහා ධාතු සතර මහා භූත කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. එතකොට අපේ මේ රූප අපි අඳුරගෙන තියෙන ශාලිකා නෝනා සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක් කියලා නෙමෙයි. ඔයා අම්මා වගේ, ඔයා තාත්තා වගේ, ඔයා සුදුයි, ඔයා කළුයි, ඔයා මහතයි, ඔයා කෙසගයි, ඔයා උසයි, ඔයා මිටි, ඔයාගේ කොණ්ඩේ ලස්සනයි, ඔයාගේ ඇස් දෙක හරිම මැණික් දෙකක් වගේ හැඩයි, ඔයාගේ දත් පෙළ ලස්සනයි, ඔයාගේ නිය පෙළ ලස්සනයි. අපි අර පංච කල්යාණයට අනුව තමයි මේ කෙනෙක්ව අපි මේ හඳුනා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව හඳුනා ගන්න එහෙම නෙමෙයි. උන්වහන්සේ හඳුනාගන්නේ සංඥාවකට අනුව මෙහෙමයි. මේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච එකක්. උන්වහන්සේ මෙහෙමත් විග්‍රහ කරනවා වම්මික සූත්‍රයේදී. උන්වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ හරියට හුඹහක් වගේ කියනවා. බලන්නකෝ. උන්වහන්සේ දීපු උපමාව කොච්චර ලඝු උපමාවක්ද? හුඹහක ඇත්තරම කියනවා නිකන් හිස් බවක් නිශාලිකා නෝන තියෙන්නේ. උන්වහන්සේ තවත් බුද්ධ දේශනාවක විග්‍රහ කරනවා මේ ශරීරයේ හරියට කොච්චර නඩත්තු කරත් ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, කැවීම්, පෙවීම්, සැතපෙවීම් කළත් මේ ශරීරයේ තියෙන මේ සතර මහා ධාතු හරියට භයානක සර්පයෝ 4 දෙනෙක් වගේ කියලා කියනවා. සර්පයෝ 4 දෙනාට කොච්චර කණ්ඩ බොන්න දුන්නත් සර්පයෝමයි. කිපෙන්න ඕන වෙලාවක් ආවොත් කිපෙනවා. දැන් මේ කොවිඩ් වලට විශේෂයෙන්ම කිපෙන්නේ සෙමනේ. සෙම කිපීමෙන් නියුමෝනියාවට එනවා. ඊට පස්සේ ඒකට කියනවා කොවිඩ් නියුමෝනියාව කියලා. ඊට පස්සේ තමයි ඔන්න පොසිටිව් වුණා. තවත් මරණයක් කියලා අපිට ওই හවස ප්‍රෝඩ්ති වලට වාර්තා වෙන්නේ. ශාලිකා නෝනා අපේ ජීවිතේ පඨවි ධාතුව කුපිත වෙන්නත් පුළුවන්. ආපෝ ධාතුව කුපිත වෙන්නත් පුළුවන්. තේජෝ ධාතුව කුපිත වෙන්නත් පුළුවන්. වායෝ ධාතුව කුපිත වෙන්නත් පුළුවන්. සතර මහා ධාතුන් හෝ සතර මහා ධාතුන්ගෙන් කීපයක් හෝ අඩුම ගානේ සතර මහා ධාතුන්ගෙන් එකක් කිපුණත් ඇති මාරාන්තික දුකකට හෝ මරණයට අපිව අරගෙන යන්න. ඒක නිසා අපි මේ රූපය මම කියලා ලේබල් කරගෙන හිටියට මේකට අයිතියක් පැනෙව්වට අයිතිවාසිකම් කිව්වට රූපේ වෙනුවෙන් අපි නොයේකුත් අකුසල් දහම් වල පැටළුණාට අපි භාගතුන් වහන්සේ වදාහරණ ක්‍රමයට කල්පනා කළොත් රූපං අනිච්චං රූපය අනිත්‍යයි කියලා හිතන්න ඕනේ. ඇයි අනිත්‍යයි කියලා හිතන්නේ? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එකක් නිසා. දෙවන සංඥාව උනස් විග්‍රහ කරනවා වේදනා අනිච්චා. වේදනාව අනිත්‍යයි. එතකොට මේ වේදනාව කියන එතන විඳීම කියන අදහස. වේද ඉතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අදහසින් වේදනාව කියලා කියන මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, දුක් සැප රහිත බව, උපේක්ෂාව විඳිනවා. සැප විඳීමත් හැමදාම පවතින්නේ නැහැ. දැන් අපි කොවිඩ් වලට කලින් ගත කරපු නිදහස් පරිසරයේ සැපයිනේ. දැන් මේ කොවිඩ් නිසා කොටු වෙච්ච පරිසරයේ දුකයිනේ. කොවිඩ් ඇති වෙන්න කලින් අපිට තිබ්බ නිදහස් පරිසරයේ සැපත් අනිත්‍ය වෙලා ගියා. දැන් මේ කොවිඩ් කාල සීමාව තුළ අපි යම් දුකක් විඳිනවානේ. ඔබ හිතනද මේක නිත්‍යයි කියලා, සදාකාලිකයි කියලා? නෑ. මේකත් නිමාවට පත් වෙන දවසක් එනවා. හැබැයි මේක නිමාවට පත් වෙන දවස කවද්ද කියලා අපිට කියන්න බෑ. මොකද බැමිණි ඉතිහාසාගතේ අවුරුදු 12ක් තිබිලා තියෙනවා ශාලිකා නෝනා. ශාස්ත්‍රීය ඉතිහාසය ගැන කතා කරොත් එහෙම. ඒ නිසා කොවිඩ් වසංගතේ එච්චර කල් තියෙයි කියලා අපි කියනව නෙමෙයි. නමුත් එහෙම තිබ්බොත් මොකද කරන්නේ? අපිට කොවිඩ් එක්කම තමයි මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා හැම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ගමනක් ගියොත් ජීවිතය හැඩගස්සා ගත්තොත් අපිට බේරෙන්නට තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා අපි හිතන්න ඕනේ අපිට ඇතිවෙන මේ සැප විඳීම් අනිත්‍යයි. මේ හට අරගෙන තියෙන දුක් විඳීම් පවා අනිත්‍යයි. දුක් සැප රහිත විඳීමත් අනිත්‍යයි. දැන් ඒකයි මේ වගේ වකවානුවක ගිරිමානන්ද සූත්‍රයේ මේ අනිච්ච සංඥා වගේ දෙයක් මෙනෙහි කිරීම තුල අර ප්‍රෝත්ති බලලා ආතතියටපත් වෙච්ච අපේ මේ දුක්ඛිත මනස ශක්තිමත් කරගන්නට මේ වගේ ප්‍රබල කුසලයක් හේතු වෙනවා. ඒක නිසා අද පන්සිල් මළුවේදී ඔබ මේ පාඩම නිකන් අහගෙන ඉන්න එකක් විතරක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව කරන්න බලන්න. පොතක් අරගෙන පෑනක් පැන්සලක් අරගෙන මේ කරුණු සටහන් කරගන්න. ඒකල ඔබේ දරුවන්ටත් අනිත් අයටත් මේක කියලා දෙන්න. මිතුරියන්ටත් මේක කියලා දෙන්න. මේක ඔබ පටිගත කරගෙන අනිත් අයට ඔබ මේක ෂෙයා කරත් කමක් නැහැ. ඒ තරම් මේක වටිනවා. ඒ තරම් පින් සිද්ධ වෙනවා. මිනිස්සෙක් මනසෙන් කඩා වැටිලා ඉන්නකොට අපිට පුළුවන් නම් මනසින් කඩා වැටලා ඉන්න මිනිස්සුන්ව නගා සිටවන්න. ඒක පුදුමාකාර පිනක් බුදුරජාණන් වහන්සේ කරේ ඒකයි. නකුල කියන ගෘහපතියා වියපත් වෙලා භාගතුන් වහන්සේ බැහැ දකින්න යන සැරේ අටිවාරුවෙන්. නකුල ගෘහපති කියනවා භාගතුන් වහන්සේ ඉස්සර වගේ මට නිතර භාගතුන් වහන්සේ බැහැ දකින්නට එන්න මගේ කයේ හයියහක් තිය නැහැ. භාගතුන් වහන්සේ පවසනවා ගෘහපතිය ලෙඩ වෙන ශරීරයේ ලෙඩ වෙච්ච දෙන් ඔබ මෙහෙම පුරුදු වෙන්න කියනවා හිතන්න. මම මනස විතරක් ලෙඩ කරගන්නේ නැහැ. එහෙනම් අපිට
දෙන්න තියෙන පණිවිඩෙත් ඒකයි. ඔබ හැමදිනාටම දෙන්න තියෙන පණිවිඩය තමයි කොවිඩ් හැදෙන්න තියෙනවා නම් හැදේ. ඒක හැදෙන්න තියෙනවා නම් හැදේ. අපි අමුතුවෙන් හදා ගන්න ඕනෙත් නැහැ. හැදෙන්නේ නැහැ කියලා මාන්නයකට එන්න ඕනෙත් නැහැ. හැදෙන්න තියෙනවා නම් හැදේ. නමුත් අපි අපේ මානසික ලෝකය මානසික ශක්තිය කඩා ඉහිරවා ගන්නෑ කියන ඒ මානසික ප්‍රතිශක්තිකරණය අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේදී අපි කරගත යුතු ලොකුම දේ. ඒක නිසා විඳීම්ද අනිත්‍යයි කියලා හිතන්න. සැප විඳීම් අනිත්‍යයි, දුක් විඳීම් අනිත්‍යයි, දුක් සැප රහිත විඳීම් අනිත්‍යයි. ඊළඟ කාරණය සංඥා අනිච්චා. සංඥාවන් අනිත්‍යයි. අපි රූප හඳුන ගන්නවා, ශබ්ද හඳුන ගන්නවා, ගන්ධය හඳුන ගන්නවා, රස හඳුන ගන්නවා, පහස හඳුන ගන්නවා, විවිධ අරමුණු හඳුන ගන්නවා. මේ හඳුනාගත් හැම එකක්ම අනිත්‍යයි. දැන් බලන්න කොච්චර කාර්යබහුලද මුළු ලෝකයම. මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රධානම නගර පාළු වෙලා ගිහිල්ලා. කාර්යබහුලත්වයට පත් වෙලා තිබ්බ නගර මෙච්චර පාළු වෙයි කියලා අපි හිතුවේ නෑනේ. දැන් අපේ ලංකාවේ කොළඹ ගත්තොත්, නුවර ගත්තත්, අනුරාධපුරේ ගත්තත්, අනිකුත් සියලු පළාත් ගත්තොත් පාළු වෙලා ගිහිල්ලානේ. ඇයි මේ පාළු වෙලා ගිහලා තියෙන්නේ? මේක තමයි මේ සංඥාවේ තියෙන ස්වභාවය. අපිට පිරිස දකින්නකොට උද්දාමයක් ඇති වෙනවා. පාළු වෙනකොට අපිට හිත කඩාගෙන වැටෙනවා. අනේ බලන්නකො වෙච්ච දෙයක් කියලා. නමුත් අපි සංඥා ස්කන්ධයත් සංඥා උපාදාන ස්කන්ධයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තොත් සෙනග හිටියා කියලා උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. සෙනග නැති වුණා කියලා දුකටපත් වෙන්නෙත් නැහැ. අපි ධර්මයේ තුලින් මධ්‍යස්තව හිතන අය බවට පත් වෙනවා. ඊළඟ කාරණය සංඛාරා අනිච්චා. සංඛාරා අනිච්චා කියලා කියන්නේ අපි මේ හිතන පතන දේවල්, කල්පනා කරන දේවල්. හිතන පතන කල්පනා කරන කොච්චර දේවල් මේ වෙනකොට අපිට අහිමි වෙනවද කියලා බලන්නකෝ. දැන් විශ්වවිද්‍යාලයට නව ප්‍රවේශය ලබා ගන්න අලුතෙන් ඇතුල් වෙන ළමයින්ට තාම ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒතර අලුතෙන් පාසල් වලට ඇතුල් වෙන ළමයින්ට, පුංචි අපේ දරුවන්ට, පෙර පාසල් වලට යන්න ඉන්න ළමයින්ට, ඒ හැම දිනාටම නේද අවස්ථාවක් උදා වුණේ නැහැ පින්කම් කරන්න හිතාගෙන ඉන්න අයට. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ අවුරුද්ද පුරාවටම පාසලට එකදු දවසක් හෝ නොගිය දරුවොත් ඉන්නවා. ශාලිකණෝනේ ඒ විතරක් නෙමෙයි දැන් බලන්න ගිය වසරේ 2020 කටින පින්කම් සමය දියාරුවට ගියානේ. ඊට පස්සේ දැන් ඔන්න අපිට දැන් අවුරුදු කීපයක් පුරාවට වෙසක් වලට පින්කම් කරන්න බැරි වුණා. තොරන්නේ, දන්සල් නෑ නේද? ඒ කියන්නේ මහා පරිමාණ අපි ආමිෂ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙනවනේ. ධර්මදේශනා මාලාවන් පැවැත්වෙනවා. ඒකක්වත් නෑ. දැන් මටම මේ පසුගිය වෙසක් වලට ධර්මදේශනා 4ක් හෝ 5ක් තිබ්බා මගේ දින පොතේ. සටහන් කරලා කලින් ලැබිච්ච ආරාධනා. නමුත් එකදු ධර්මදේශනාවකටවත් මට බැහැරට වැඩම කරන්නට හැකියාව ලැබුණේ නෑ. මට විතරක් නෙමෙයි. අනිත් සියලු ස්වාමින් වහන්සේලාටත් එහෙමම තමයි. ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙමුයි කියලා හිතපොය. ඒ සිල් ඇත්තන්ට දන් දෙමුයි ගිලන්පස පූජා කරමුයි කියලා හිතපොය. ඒකක්වත් කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය. අපි හිතන දේ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දේ තමයි සිද්ධ වෙන්නේ. අපි හිතාගෙන ඉන්න දේ තමයි වෙනස් වෙන්නේ. නොසිතූ දේ වෙනස් වෙනවා. අපි හිතාගෙන ඉන්න එක වෙනස් වෙනවා. ඒක වෙන්නේ නැද්ද? නොසිතූ දේවල් සිද්ධ වෙනකොට හිතා ඉන්න එක විනාශ වෙලා යනකොට අපිට තියෙන ධර්මයෙන් හිත හදා ගන්නවා ඇරනකොට මානසිකව කඩාගෙන වැටෙන්න නෙමෙයි. ඒක නිසා සංස්කාරත් අනිත්‍යයි කියලා හිතන්න. සංස්කාර හට ගන්නවා ආයතන 6 තුලින්ම. ඇසෙන් රූප දකිනකොට සිතිවිලි හට ගන්නවා. කනේ ශබ්ද අහනකොට සිතිවිලි හට ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට සිතිවිලි හට ගන්නවා. දිවෙන් රස විඳිනකොට සිතිවිලි හට ගන්නවා. කයෙන් පහස ලබනකොට සිතිවිලි හට ගන්නවා. හිතින් හිතනකොට සිතිවිලි හට ගන්නවා. ඉතින් ඒව රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා භාගතුන් වහන්සේ විග්‍රහ කරනවා. මේ හැම සංචේතනාවක්ම සරලවම කිව්වොත් මේ හැම සිතිවිල්ලක්ම මේ හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා අපි මේ අනිත්‍ය භාවනාව වඩන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ කාරණයට තව සම්බන්ධ කරලා අපේ ශ්‍රාවකයාගේ අවබෝධය තවත් පුළුල් කරන්න, තව දුරටත් තේරෙන්නේ නැති කෙනෙකුට මේක තවත් අවබෝධ කරගන්න පුළුවන් නම්, අවබෝධ කරවන්න පුළුවන් නම් අපි ඒ කාරණාත් එකතු කරලා මේ පිළිබඳව සාකච්ඡා කරමු. අපි දස සංඥාවන් පිළිබඳව පැහැදිලි කරමින් සිටින්නේ. අද අපි පුළුවන් ආකාරයට ඔබට වඩන්නට, ඔබට නිවසේ සිට වඩන්නට, ඔබට මේ මොහොතේ වඩන්නට හැකි ආකාරයට පුළුවන් ප්‍රමාණයක් මෙම සංඥාවන් පැහැදිලි කර දෙමු ස්වාමින්වහන්ස. දැන් අවස්ථාව ඊට අවසරයි. ශාලිකණෝන අපි සංඥාවන් 4ක් ගැන කතා කළා. ඒ කියන්නේ අර අනිත්‍ය සංඥාවට අයිති රූපය අනිත්‍යයි, විඳීම් අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණා 4 කතා කළා උපමා සහිතව.
අපි දැන් කතා කරමු විඥාන උපාදානස්කන්ධය පිළිබඳව. විඥානේ අනිත්‍යයි කියන එක භාග්‍යවතුන් වහන්සේ පවසන්නේ විඥානය ඇහි හට ගන්නවා, කනේ හට ගන්නවා, නාසයේ හට ගන්නවා, දිවේ හට ගන්නවා, කයේ හට ගන්නවා, මනසේ හට ගන්නවා. දැන් කෙනෙකුට විඥානය කියලා කිව්වට එකපාරටම තිගැස්සෙන්න පුළුවන් මොකද්ද ওই විඥානය කියන්නේ කියලා. විඥානය කියලා කියන්නේ අපි මේ ලෝකේ තියෙන දේවල් දැන ගැනීම. රූපේ රූපයක් බව දැන ගන්නවා. ශබ්දේ ශබ්දයක් බව දැන ගන්නවා. ගන්ධේ ගන්ධයක් බව දැන ගන්නවා. රසේ රසයක් බව දැන ගන්නවා. ස්පර්ශේ ස්පර්ශයක් බව දැන ගන්නවා. අරමුණ අරමුණක් බව දැන ගන්නවා. විඥානයේ ස්වභාවය තමයි ඒ තැනට අනුව ගිහිල්ලා තමන්ගේ චරිතය රඟ දක්වනවා. රඟ දක්වනවා කියන එක මම දැන් උපමාවෙන් පෙන්නන්නම්. භාගතුන් වහන්සේ විඥාණයට දෙන උපමාව තමයි මායූපමංච විඥානං. විඥානයේ හරියට මායා දක්වන කෙනෙක් වගේ කියනවා. මායාකාරයෙක් වගේ කියනවා. ඒතර මායාකාරය කියලා කියන්නේ එයා වෙනමම රඟ දක්වන කෙනෙක්. විඥාණයට පුළුවන් ඒ තැනට අදාළ චරිතය නිරූපණය කරන්න. දැන් මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි රඟ දක්වන්නේ මනුස්ස චරිතය. දෙව්ලොවට ගියාට පස්සේ දිව්‍ය විඥානයක්, දිව්‍ය චරිතයක්. බඹලොවට ගියාට පස්සේ බ්‍රහ්ම විඥානයක්. තිරිසන් අපායට ගියාට පස්සේ තිරිසන් විඥානයක්. പ്രേත ලෝකෙට ගියාට පස්සේ പ്രേත විඥානයක්. අසුර අපායට ගියාට පස්සේ අසුර විඥානයක්. නිරේට ගියාට පස්සේ ඒ නිරිසත්වයාට අදාළ විඥානයක්. ඒතර විඥානයේ ස්වභාවය තමයි ඒ තැන තියෙන දේවල් සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගන්නේ විඥාණයට හේතුව තෘෂ්ණාව නිසා. විඥාණය විතරක් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පහටම හේතු වෙන්නේ ත්‍රිවිධ තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව. ඉතින් විඥානයේ ස්වභාවය තමයි අපිව මෝඩ කරනවා, අපිව අතරමං කරනවා, අපිව මුලා කරනවා. ඒ කියන්නේ ඇත්තක් නැති දේ ඇත්තක් පෙන්නනවා, ඇත්තක් තියෙනවා වගේ පෙන්නනවා. දැන් මායාවකින් කරන්නේ එහෙමනේ. දැන් අපි හිතමුකෝ මැජික් පෙන්වන කෙනෙක් වේදිකාවක් මතට නැගිලා අපිට විවිධ දේවල් පෙන්නනවා. නමුත් අපි දන්නවා මැජික් එකක් බලන්න යන්නේ, මැජික් සංදර්ශනයක් තමයි බලන්න යන්නේ. නමුත් වාඩි වෙලා මැජික් සංදර්ශනේ බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවද මේක මැජික් එකක් කියලා? ඇත්තක් හැටියට පෙන්නනවා. අපි හිතමුකෝ ඔන්න මොනවා හරි හැට් එකක් ගන්නවා, ලොකු ගැඹුරු තොප්පියක්. ඔන්න ස්ටික් එකකින් තට්ටු කරලා ඔන්න පරායෝ ඉගිලිලා යනවා. ඒතර අපිට හිතෙනවා පරායෝ ඉගිලිලා ගියා. ඇස් බැඳුමක් කියලා අපිට හිතෙන්නේ නැහනේ. විඥානේ ඔය වගේ විඥානේ මවලා දෙනවා. විඥානේ මවලා දෙන්නේ මමත්වය. මම මිනිස්සෙක්, මම දෙවියෙක්, මම බ්‍රහ්මයෙක්, මම නිරිසත්වයෙක්, මං තිරිසන් සතෙක්, මං ප්‍රේතෙක්, මං අසුරයෙක් කියලා මමත්වයේ යන තැන අපිට චරිතයක් හදලා දෙනවා. ඒ චරිතය නිසා තමයි අපි අතරමං වෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. උපාදානස්කන්ධ පහම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහම හිතන්න කියනවා අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියන්නේ මේක සදාකාලික නෑ, ස්ථිර නෑ, නැසෙන්නේද වේ, වෙනසෙන්නේද වේ, නැති වෙන්නේද වේ, අභාවයට පත්වන්නේද වේ. ඉතින් අනිත්‍ය සංඥාව වඩන්නට, අනිත්‍ය භාවනාව කරන්නට මේ සමය තමයි අපිට ලැබිච්ච හොඳම කාල සමය කියලා මම ඔබට යෝජනා කරනවා. දෙවන සංඥාව අපි දැන් කතා කරේ තාම අනිත්‍ය සංඥා කියන කාරණේ විතරයි. දෙවන සංඥාව තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. අනාත්ම කියන වචනේ සරලව අපි තේරුම් ගමු. අනාත්මයි කියන ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. මොනවද මේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි? භාගතුන් වහන්සේ මෙහෙම විග්‍රහ කරනවා. නිදහස් තැනකට යන ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසන්නේය. ඇස අනාත්මයි. ඇසට පේන රූප අනාත්මයි. කන අනාත්මයි. කනට ඇසෙන ශබ්ද අනාත්මයි. නාසය අනාත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි. දිව අනාත්මයි. දිවට දැනෙන රස අනාත්මයි. කය අනාත්මයි. කයට දැනෙන පහස අනාත්මයි. මනස අනාත්මයි. මනසට සිතෙන අරමුණු අනාත්මයි. අපි තවත් සරලව තේරුම් ගමු මෙහෙම. ඇසට අයිතිකාරයෙක් නැහැ. ඇසට පේන රූප වලට අයිතිකාරයෙක් නැහැ. හැබැයි මවාගෙන ඉන්නව අයිතියක් තියෙනවා කියලා. දැන් බලන්න මිය පරලෝකීයයටත් තිබ්බේ මේ ටික නෙමෙයිද බලන්නකො. මිය පරලෝකීයට ඇස් තිබ්බා. කන්, නාසයන්, දිව, කය, මනස. ඒ අයත් ඒ ඇස්, කන, නාසය, දිව, කය, මනස තුලින් මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු අත්විඳා. නමුත් ඒ අය මිය පරලෝකීයයට පස්සේ මොකද උනේ? ඒ අයට ඒ අය හිමිකම් කියපු තමන්ගේ කියලා හිතාගෙන හිටපු ඇස් දෙක රුමුණාද? කන, නාසය, දිව, කය, මනස එකක්වත් තුරුමුණේ නැහැ. ඒ අය පරිහරණය කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, කල්පනා කරපු දේවල්, ප්‍රශ්න, මිත්‍රත්වය, සතුරුකම නේද? පක්ෂ විපක්ෂ දේවල්, උඩරට පහතරට ભેදය, දේශ සීමා,
යුද කලකෝලාහල, සාමය වෙනුවෙන් කතා කිරීම, ඒ හැම අරමුණක්ම නැති වෙලා ගියා. එහෙනම් එකක් තේරුම් ගන්න. අපි මමය, මගේය, මගේ ආත්මය කියලා යමක් මවාගෙන හිටියට මේ මවාගෙන සිටීම මවාපෑමක්මයි. මේක බොරුවක්මයි. ඒතර මේක බොරුවක් කියන එක අපිට ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන් භාවනාව තමයි අනාත්ම භාවනාව කියලා කියන්නේ. දැන් භාගතුන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රයේ මුලින් දේශනා කරලා රහතන් වහන්සේලා 5 නමක් මුලින්ම මේ ලෝකයට බිහි වුණානේ. පස්වග වික්ෂුන් වහන්සේලා, කොණ්ඩඤ්ඤ, වප්පබද්දිය, මහානාම, අස්සජී කියන මුනිවරු බිහි වුණේ රහතන් වහන්සේලා බවට පත් උනේ මොන දේශනාවෙන්ද? අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන්නේ. එහෙනම් භාගතුන් වහන්සේ මුලින්ම ධම්සප්පවතුන් සූත්‍රයේදී අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙත අනුගමනය කරන්නයි කියලා ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයට චතුරාර්ය සත්‍ය විග්‍රහ කළා. ඉන් අනතුරු උන්වහන්සේ දේශනා කළේ රහතුන් බිහිවීම පිණිස අනාත්ම ලක්ෂණ භාවනාව. අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී සඳහන් වෙන්නේ මේ අපේ ජීවිතය තමන්ගේ වශයෙන් පවත්වන්නට බැහැ කියන කාරණේමනේ. ඉතින් ඒක නිසා මෙහිදී උන්වහන්සේ විග්‍රහ කරනවා ඇසට අයිතිකාරයෙක් නැහැ. කනට අයිතිකාරයෙක් නැහැ. නාසයට අයිතිකාරයෙක් නැහැ. දිවට අයිතිකාරයෙක් නැහැ. කයට අයිතිකාරයෙක් නැහැ. මනසට අයිතිකාරයෙක් නැහැ. දැන් අපිට හිතෙන්න පුළුවන් කොවිඩ් ඉවරාට පස්සේ ඔක්කොම ඉවරයිනේ කියලා නෑ. කොවිඩ් ඉවරාට පස්සේ සියලු ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ මේ කොවිඩ් සමය තුලම දැන් අර රටවල් දෙකක් අතර යුදගිනි එකපාරටම ඇවිලුණානේ. විවිධ ප්‍රශ්න හටගත්තා. දැන් අපේ මුහුදු තීරය සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා ගියා. අර නැවක ප්‍රශ්නයක් ඇති වෙලා. ඉතින් මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවර වෙන්නේත් නැහැ. ප්‍රශ්න ඉවර කරන්නත් බෑ. අපි කරන්න ඕනේ ප්‍රශ්න අවබෝධ කරගෙන ප්‍රශ්න හට ගැනීමට හේතු වෙන ප්‍රශ්නයක් කරගන්න නැතුව හේතුව ප්‍රහාණය කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවසෙන් ප්‍රගුණ කරලා මේකෙන් නිදහස් වීම විතරයි. එහෙම නැත්නම් තණ්හාව තියෙනකන් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දෙව්ලොවත් ප්‍රශ්න තියෙනවා. මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි. ඒයි දෙව්ලොව පවා සුරාසුර යුද්ධ තියෙනවා. ඇතැම් දෙව්ලොව දෙවියන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද අර දිව්‍ය පුත්‍රයා මට වඩා ලස්සන වුනේ? කොහොමද අර දිව්‍ය පුත්‍රයාට දිව්‍ය අප්සරාවන් මෙච්චර ගාණක් හිටියේ? කොහොමද අර දිව්‍ය පුත්‍රයා මෙච්චර ලස්සන විමානයක ඉන්නේ? මගේ විමානේ පොඩි. මගේ විමානේ ආනුභාවයේ නැහැ. මට දිව්‍ය අප්සරාවන් එච්චර නැහැ. මගේ දිව්‍ය ආයු කාලේ එච්චර නැහැ. එතකොට දෙව්ලොව දෙවියන්ටත් මේ ප්‍රශ්න තියෙනවා. මූලික ඇටතල පහසුකම් ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ආනුභාවයේ සම්බන්ධ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක නිසා දෙව්ලොව දෙවියන්ටත් ප්‍රශ්න තියෙනවා නම් මනුස්ස ලෝකේ අපිට කොච්චර ප්‍රශ්න තියෙන්න ඕනේද? ඒක නිසා භවයේ කොහේ ගියත් අපිට මේ ස්ථිර වශයෙන් හිත හදාගෙන ඉන්නට පුළුවන් කමක් නැහැ. දෙව්ලොව ඉපදුනත්, බඹලොව ඉපදුනත්, මනුස්ස ලෝකේ උපන්නත්, කොහේ උපන්නත් තිරසාර විසඳුමක් නෙමේ උපත කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේ දේශනා කරන්නේ ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා කියන්නේ ඉපදෙන හැම තැනක්ම දුකයි කියන එක නෙමේ. ඉපදුනා කියලා ඒක සැපේ පිණිස හේතු වෙන්නේ නැහැ. උපන් සත්වයා ඉපදිච්ච තැන් වලින් චුත වෙනවා. ඒ චුත වීම තමයි දෙවියන්ට බ්‍රහ්මයන්ට දුකක් බවට පත් වෙන්නේ. මට සමා වෙන්න ඉපදීම දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුෂ්‍යයන්ට මේ සුගතිගාමී දුගතිගාමී සියල්ලන්ටම දුකක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නමුත් එසේ බව ගමන පුරා යන සත්වින්ට ඒක දුකක් හැටියට නම් පේන්නේ නැහැ. ඉතින් මේ දුක අවබෝධ කර දීම තමයි අපි මේ උත්සාහ කරන්නේ පන්සිල් මළුව තුලින්. සැපක් කියලා අල්ලගන්නෙම දුකක් නම් ඒ දුක හැටියට හඳුනාගත්තොත් ඔබට කොයිතරම් නම් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් මේ කාරණේ අපි දස සංඥාවන් පිළිබඳව මෙවන් විපත්තිදායක අවස්ථාවක මෙම සංඥාවන් වැඩිම හරහා කුසලය මිස්මතු කර ගැනීම, කුසල සිතුවිල්ලක්ම ඇති කර ගැනීම කියන කාරණේ තමයි ඔබ තුල ජනිත කරවන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ ඊළඟ අවස්ථාවට එහෙමනම් යමු මේ අපි පැහැදිලි කරන කාරණා තුලින්. ශාලිකානෝනා උපනිෂ කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. උපනිෂ කියන සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාරනවා හරි පැහැදිලි කාරණයක් දුක්ඛූපනිසා සද්ධා කියලා. දුක්ඛූපනිසා සද්ධා කියලා කියන්නේ දුක දැනෙනකොටත් මිනිස්සුන්ට සද්ධාව ඇති වෙනවා කියනවා. හැබැයි එතනදී මේ දුක්ඛූපනිසා සද්ධා කියලා කියන්නේ මේ වගේ මේ කොවිඩ් දුක දැනෙන නිසා මිනිස්සුන්ට සද්ධාව ඇති වෙනවා කියන එකම නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී මිනිස්සුන්ට ධර්මයට ලං වෙන්නට මේ දුක හට ගැනීම මේ වසංගත දුක හේතුවක් වුණානේ. නමුත් මේ වසංගත දුකක් බව අවබෝධ කරගෙන අනිකුත් පංච උපාදානස්කන්ධයන් සැබෑ ආකාරයෙන්ම දුකක් බව අවබෝධ කරගත්තොත් ආන්ගේ පුද්ගලයා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා අපි මේ කාරණයක් ගැඹුරින් මතක තියාගන්නට ඕනේ. දුක වැටහෙන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙනෙනවා. ධර්මයේ පෙනෙනවා. රහතුන්ව පෙනෙනවා. නිවන පෙනෙනවා. ඊට පස්සේ අපිට හිතෙනවා මේක දුකයි මම මේකෙන් මෙතනින් එතරට යන්නට ඕනේ කියලා. අපිට සසරත් පෙනෙනවා. නිවනත් පෙනෙනවා. ඒක නිසා
අපි පුළුවන් තරම් මේ වගේ කාල වකවානුවක් තුල ධර්මයටම සමීප වෙන්නට තමයි මේ කල්පනා කරන්නට ඕනේ. අපි ඔබට කියලා දුන්නා අනිච්ච සංඥාව වගේම අනාත්ම සංඥාව පිළිබඳවත්. අනාත්ම සංඥාව පිළිබඳව තවත් විග්‍රහ කළොත් එහෙම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ කියන්නේ මේවාට අයිතියක් පනවන්න බෑ. මේ ඇස කන නාසය දිවකය මනස මගේ. මේවා හිමිකරු මමයි. ඇස කන නාසය දිවකය මනස මට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම තියෙන්නේ නෑනේ. දැන් කොවිඩ් හැදෙන්නේම අපි කලින් සඳහන් කළා නියුමෝනියාව උත්සන්න වීමෙන්, සෙම රෝගය උත්සන්න වීමෙන්. මේ ජීවිතේ අපේ නම්, මේ ජීවිතේ මගේ නම් අපිට අදිස්ථානයක් කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. මට කොවිඩ් හැදෙන්න එපා. මට නියුමෝනියාව හැදෙන්න එපා. මට සෙම උත්සන්න වෙන්න එපා කියලා. නමුත් එහෙම වෙනවද? අපි මේ මුවාවරණ දාගෙන, අත් සැනිටයිසර් කරගෙන, සමාජ දුරස්ථභාවයේ රැකගෙන, මේ එක්තැන් වලට වෙලා කොටු වෙලා මේ මොකද්ද කරන්නේ? ඒත් හදන්නේ මාව රැකගන්න, තමන්ව රැකගන්න. එහෙම රැකගන්න ඕනේ. නමුත් මේ රැකගන්න දේ තුල යථාර්ථයක් නැහැ කියන එක අපි විදර්ශනා ප්‍රඥාවෙන් තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. ඒ මහන්සි ගැනීමේදී අපිට මේ අනාත්ම භාවනාව ලොකු උපකාරයක් කරනවා. ඒක නිසා අනාත්ම භාවනාව කරන්නේ ඇස තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ කියන්නේ මෙහෙමම ගන්නකො. ඇස මගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙමම හිතන්න ඔබ. ඇස මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. කන මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. නාසය මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. දිව මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. කය මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. මනස මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. ඒ විතරක් නෙමෙයි. රූප මගේ වශයෙන් පවත්වන්නට බැරි දෙයකි. ශබ්ද මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. ගන්ධය මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. රසය මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. ඒ වගේම පහස මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි. සිතුවිලි නොයසේනම් අරමුණු මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයකි කියලා අනාත්ම භාවනාව ප්‍රගුණ කරන්න. පුදුම මානසික නිදහසක්, සැනසීමක්, සතුටක්, මානසික උද්දීපනයක්, ප්‍රමුදිත බවක් ඔබට දැනෙයි. ඒක නිසා අනාත්ම භාවනාව පැරණි ඉන්දියානුවන් කරපු අංක 1 භාවනාව. මොකද ඉන්දියානුවන්ට තියෙන දේව ඇදහිලි ක්‍රමයක් නිසා ඒගොල්ලෝ ආත්ම සංඥාවට වර්තමානයේ පව බහුලව ඇදලා ගියා. දැන් මතන කුම්භ වේලා ඇවිල්ලා. කුම්භ මේලා උත්සවයෙන් පස්සේ තමයි ඉන්දියාව විනාශ වුනේ. ඉන්දියාව පුරාම ගියා. දැන් බලන්න ආත්ම සංඥාවට ගියාට පස්සේ තමන්ව කවුද කියලා තමන්ට පේන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක් අපේ ආත්මයට ආශිර්වාද කරයි අපිට වග කියයි කියලා හිතනවා. කවදාවත් එහෙම හිතන්න එපා. තව කෙනෙක්ටවත් අපිටවත් අපේ ජීවිත සම්බන්ධයෙන් වග කියන්න බෑ. මේක පටිච්ච සමුප්පාදයක් තුල සිද්ධ වෙන වැඩපිළිවෙලක් කියලා අපි මතක තියාගන්නට ඕනේ. ශාලිකනෝන මම ඊළඟට අසුබ සංඥා පිළිබඳවත් කාල වේලාවට අනුව ටිකක් කියලා දෙන්නම්. මේකට හැබැයි අපේ සදහතුන් ටිකක් දන්නවා. මෙතෙන්දි භාගතුන් වහන්සේ වදාරනවා ආනන්ද අසුබ සංඥාව යන කුමක්ද? ආනන්ද බලන්න කියන මේ ජීවිතේ යටිපතුලෙන් උඩට, ඒ වගේම හිස කෙස් වලින් පහළට, යටිපතුලෙන් උඩටත් හිස කෙස් වලින් පහළටත් සමකින් ආවරණය වෙලා තියෙන මේ ජීවිතයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න කියනවා. භාගතුන් වහන්සේ බලන්නකො මේ ශ්‍රාවකයාව අවබෝධයට පත් කරවන හැටි. ශ්‍රාවකයාව අවබෝධයට පත් කරවන්නේ ශ්‍රාවකයා තුළ නැති දෙයක් පෙන්නලා නෙමෙයි. ඇති දෙයක්ම පෙන්නලා. උන්වහන්සේ දන්නා දේ නොදන්නා දෙයක් කරා අපිව අරගෙන යනවා. දන්නා අවබෝධයෙන් නොදන්නා ගැඹුරක් කරා තමයි අපිව අරගෙන යන්නේ. උන්වහන්සේ දේශනා කරන ආනන්ද බලන්න. යටිපතුලෙන් උඩටත් හිස කෙස් වලින් පහළටත් සමකින් ආවරණය වෙලා තියෙන්නේ මේ ශරීරය ඇතුලේ තියෙන නොඑක් ආකාර වූ අපවිත්‍ර දේවල් කියනවා. දැන් ඔබත් බලන්න ඔබේ ශරීරයේ මේ වගේ අපවිත්‍ර දේවල් තියෙනවද කියලා මොනවද? ඔන්න අපවිත්‍ර දේවල් වල ලයිස්තුව. මේ ශරීරයේ තියෙන අපවිත්‍ර දේවල් වලට අනුව කෙස්, ලොම්, නියපොතු, දත්, සම. හැබැයි ඔබ කියයි නෑ මගේ කෙස් කිලුටු වෙලා නෑ, මම ඊයේත් නෑ වනේ. මං අද පාන්දරත් නාගත්තනේ. මගේ රෝම කූපෝල එහෙම කිලුටක් නෑනේ. මගේ නියපොතු මේ තියෙන හොඳට පොලිෂ් කරලා, කියුටෙක්ස් ගාලා. මේ මගේ මේ දත් ටික හොඳට තියෙන මැදලා නේද? මම හොඳටම මේ පිරිසුදු කරගෙන ඉන්න මගේ දත් ටික. මේ මගේ හැම තියෙන රන්වන් පාටට එහෙම කියයි. අපිට මූලිකව මේ කෙස් ටික, ලොම් ටික, නියපොතු ටික, දත් ටික හැම ගැන එහෙම කියන්න පුළුවන්. ඒකෙත් අපි අසුබේ සිහි කරන්නේ නැති නිසා. දවස් 3ක් නාන්න නැතුව ඉන්න. ඔය හැඩයිකේ සුවඳයි කියන කෙස් ටික කොහොමද කියලා බලන්න. දවස් 2-3ක් නොනා ඉන්න කොහොමද රෝම කූප ටිකේ කිලුට බලා ගන්න. දවස් කීපයක් නේද? දත් මදින් නැතුව ඉන්න. නියපොතු ටික කපන්න නැතුව ඉන්න. බලන්න මේ දහඩියෙන් මේ කියන්නේ මේ ශරීරයෙන් හමන මේ දහඩිය දුර්ගන්ධය තව කෙනෙකුට නෙමෙයි Tamanටවත් තමන්ගේ දුර්ගන්ධයෙන් වින්දරා ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේක තමයි ජීවිතයේ ඇත්ත දකින්න කියලා කියන්නේ. උනාස් පෙන්වන ඊළඟ ලයිස්තුව. කෙස්, ලොම්, නියපොතු, දත් සම වගේම ඔන්න තියෙන අපවිත්‍ර දේවල්. මස්, නහර වැල්,
අස්ථි පංජරය, ඒ වගේම අස්ථි පංජරය ඇතුළේ තියෙන ඇට මිදුළු, වකුගඩු, හෘද මාංශය, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල, ඒ වගේම නොදිරු ආහාර තියෙනවා මේ ශරීරයේ අභ්‍යන්තරයේ. ඒ වගේම තියෙනවා අසුචි, හිස්මොළ, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. ඔන්න අපේ ශරීරයේ තියෙන දේවල්. දැන් අපේ ශරීරයේ මේ ටික තියාගෙන තමයි අපි අන් අය ගැන රාගයෙන් හිතන්නේ. අන් අයට වෛර කරන්නේ. පලිගණ්ඩ හිතන්නේ. එකට එක කරන්නේ. අහංකාර වෙන්නේ. මාන්නෙන් හිතට ගන්නේ. පලිගණ්ඩ හිතන්නේ. අනුන්ගේ හොඳ නම කැත කරන්නේ. අනුන්ගේ ಗುಣ මකන්නේ. මොනවා තියාගෙනද? මේ කුණප කොටස් 32ක් තියාගෙන. එතකොට වෛර කරන කෙනාටත් කුණප කොටස් 32ක් තියෙනවා. වෛරයට ලක් වෙන කෙනාටත් කුණප කොටස් 32ක් තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් කරන පැහැදිලි කිරීම අපි මේ විරාමෙන් අනතුරුව පැහැදිලි කරගනිමු. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජ්‍ය කැලණියේ අජිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අද සිරස FM පන්සල් මළුවේදී අපට මෙම දහම් කාරණා පැහැදිලි කර දෙන්නේ පූජ්‍ය කැලණියේ අජිත අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි අවසාන අවස්ථාව අපිට එළඹිලා තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි උත්සාහ කරමු පුළුවන් ආකාරයට අපි දස සංඥාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට ආරමුණු කළා. නමුත් කාලයත් එක්ක අපිට සාකච්ඡා කරන්නට ලැබෙන ප්‍රමාණය අපි සාකච්ඡා කරමු. ඔබ වහන්සේට ආරාධනා කරනවා ඊටමත් ගෞරවයෙන්. ශාලිකානෝන මම අර කුණප කොටස් පිළිබඳවනේ විග්‍රහ කරමින් සිටියේ. මොකද මම මේ සංඥාවන් 10ම එකපාර අර අධිවේගීව නෝන කියාගෙන යනවට වඩා අපි අර මිනිස්සුන්ට ප්‍රායෝගිකව මේක කරන්නට උපදේශක් දෙන එක වටින නිසා තමයි මම හිමින් මේක ක්‍රමානුකූලව ටික මේක විග්‍රහය යෙදුනේ. ඉතින් ඒක නිසා මෙහි සඳහන් කරන භාගතුන් වහන්සේ බලන්න කියනවා අපේ ශරීරය ඇතුලේ තියෙනවා මේ කුණප කොටස් 32ක්. ඒතකොට මේ කුණප කොටස් 32 උන්වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන්න මෙහිමයි. ධාන්‍ය කලවම් වෙච්ච බෑග් එකක් තියෙනවා කියලා හිතන්නකෝ, මල්ලක්. ඒ මල්ලේ දෙපැත්තෙම කටවල් තියෙනවා. උබතෝ මුකා මුතෝලි පූරා. දෙපැත්තෙම කටවල් තියෙන මල්ලක් දෙපැත්තේ කටවල් වල ලනු ලෙහෙනවා. ලනු ලෙහෙලා මොකද කරන්නේ? ඒ කලවම් වෙච්ච ධාන්‍යයට වෙන් වශයෙන් ගොඩවල් ගහනවා. මේවා වී ඇට, මේවා තල ඇට, මේවා පරිප්පු ඇට, මේවා මුං ඇට, මේවා මෑ ඇට කියලා වෙන් කරනවා. ඒ වගේ අපේ ශරීරවල තියෙන මේ කොටසුත් වෙන් කර බලන්න කියනවා. එතකොට මමත්වයක් ඇති වෙන්නේ නැහැ. මේවා කෙස්, මේවා ලොම්, මේවා නියපොතු, මේවා දත්, මේවා සම, මේවා මස්, මේවා නහරවැල් ඇට, ඇටලොඳ, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොළ කියලා. මේ විදිහට නෝන වෙන් කර බලනකොට දැන් ඔබ බලන්නට ඕනේ මේ ශරීරයත් එක්ක බද්ධ වෙලා තියෙනකොට කෙස් මගේ කියලා කියනවා. නමුත් සැලෝන් එකට ගිහිල්ලා කෙස් කැපුවට පස්සේ ඒ කපපු කෙස් කාගේද? ඔබේ නෙමෙයිද? නේද? දැන් ඔන්න මුව ඇතුලේ තියෙනකන් කෙල මගේ. අපි සාමාන්‍යයෙන් කෙල මගේ කියලා කියන්නේ නැහැ. නමුත් මගේ කියන මේ ශරීරය ඇතුලේ තමයි කෙල තියෙන්නේ. නමුත් දත් මැදලා කෙල එළියට දැම්මට පස්සේ කෙල කාගේද? මුලත් පිට හපලා කෙල එළියට දැම්මට පස්සේ කෙල කාගේද? තමන්ගෙම කෙල ගෑවුණත් තමන්ට අප්‍රියාවක් ඇති වෙනවනේ. තමන්ගෙම සොටු ගෑවුණොත් තමන්ට අප්‍රියාවක් ඇති වෙනව නේද? ආන් ඒ වගේ මේ ජීවිතයේ ඇත්ත බලන්න. මේ ජීවිතයේ ඇත්ත බලනකොට ඔබේ කුසල් සිත උද්දීපනය වෙනවා. කුසල් සිත ප්‍රබල වෙනවා, ප්‍රකට වෙනවා. ඒ කුසල් සිතේ ප්‍රබලත්වයේ තුල ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉස්මතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ප්‍රඥා ස්කන්ධය දියුණු වෙනවා. එතකොට ඔබට සම්මා දිට්ඨිය පිහිටනවා. කාම සංඥා, ඒ වගේම ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා පහ වෙලා ගිහිල්ලා ඔබට කාම සංකල්පනා පහ වෙලා නෙක්ඛම්ම සංකල්ප ඇති වෙනවා. ව්‍යාපාද සංකල්ප ඉවත් වෙලා ඔබට අවිහිංසා සංකල්ප ඇති වෙනවා. ඒ වගේම මෛත්‍රී සහගත කල්පනාවන් නැති වෙනවා. මේ විදිහට ඔබ සම්මා සංකල්පය ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒතර සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා සංකල්ප උපදවා ගන්න කෙනාට හොඳ වචන භාවිතාවක් තියෙනවා. ඒ කෙනා බොරු කියන්නේ, කේලම් කියන්නේ, පිරිස ભેද බින්නවන, Tamanට වාසි ගන්න පරුස වචන කියන්නේ, කේලම් කියන්නේ, අනුන්ගේ ලාභ ලබා ගන්නට බොරු කියන්නේ, හිස් වචන කතා කළ විනෝද වෙන්නේ, වචන පාරිශුද්ධියක් ඇති කරගන්නවා. ක්‍රියාවත් පිරිසුදු වෙනවා. ප්‍රාණඝාතයේ දෙන්නේ, සොරකම් කරන්නේ, කාමමිත්‍යාචාරය හැසිරෙන්නේ, ඒ වගේම ජීවත් වීම පිණිස නොගැලපෙන දේවල්, නොගැලපෙන රැකියාවන්, නොගැලපෙන ව්‍යාපාර කරන්නේ නැහැ. ආජීවියත් පිරිසුදු කරගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා තමන්ගේ
වීරිය සම්මා වායාමයේ ඇති කරගන්නවා අකුසල ධර්මයන් දුරු කරගන්නටත් කුසල ධර්මයන් දියුණු කරගන්නටත් ඒ වගේම සතිපට්ඨාන හතර තුල සිහිය පුරුදු කරනවා සම්මා සමාධිය උපදවා ගන්නවා. ඉතින් මේ මාර්ගාංගات දියුණු කරගත්තා කියලා කියන්නේ ඒ පුද්ගලයා සෝතාපන්න වීමට සුදුස්සෙක්, සකෘදාගාමි වීමට සුදුස්සෙක්, අනාගාමි වීමට සුදුස්සෙක්, අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න සුදුස්සෙක්. ඉතින් අපිට ඒක තමයි ලබාගත යුත්තේ. ඉතින් ඒක නිසා මෙවැනි සමයක අපි මේ වගේ ගැඹුරු ආර්ය වූ ධර්මයක් ශ්‍රවණය කරලා අපේ මානසික ප්‍රතිශක්තිකරණය වඩා වර්ධනය කරගන්නවා වගේම අපි මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ මේ වසංගත වලින් යුද කල කෝලාහල වලින් විවිධ ප්‍රශ්න වලින් අපි මේ දුක් විඳින භවයට සමුදීලා අමා මහ නිවනට සමීප වෙන්නයි අදිස්ථානයක් ඇති කරගත යුත්තේ. හොඳයි අපේ ස්වාමීන් වහන්ස. ඒ අරුණහම අපේ ශ්‍රාවකීන්ට මේ මොහොතේදී දස සංඥාව අපි පුරුදු කරනව අතරතුරේදී අපි විශේෂයෙන්ම මෙනෙහි කළ යුතු දෙයක් තියෙනවා නම් මේ මොහොතේ විශේෂයෙන්ම සංඝානුස්සතිය වගේ බුද්ධානුස්සතිය මෙනෙහි කරන්න බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සංඝානුස්සතිය ධම්මානුස්සතිය වගේ දෙයක් මෙනෙහි කරන්න අපිට කෙටියෙන් කියලා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ ඉතාමත් වටිනවා. ශාලකානෝනා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති පිළිබඳව ඔබට ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයේම Google එකේ ඔබ සර්ච් කරන්න මහා නාම සූත්‍රය කියලා. එහෙම නැත්නම් අනුස්සතිට්ඨාන සූත්‍රය කියලා. ඔබට එතනදී පරිපූර්ණ ත්‍රිපිටකයට අනුව දේශනාව විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නොනම මේ වෙලාවේදී කෙටි පණිවිඩයක් ලබා දෙනවා. මොකද අපි බොහෝ විට ශ්‍රවණය කරන අපේ ගිහි ප්‍රජාවනේ. ඒ ගිහි ප්‍රජාව මේ වන විට නිවෙස් වලට වෙලා මානසික අවපීඩනයෙන් තමයි සිටින්නේ. මානසික අවපීඩනයෙන් සිටින ඔබ මේ වගේ කාලවකවානුවන් තුල ඔබේ ලෞකික දියුණුව පිණිසත් ඔබ ඔබේ හැකියාවන් නව හැකියාවන් දියුණු කරගන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ ඔබේ ස්කිල්ස් දියුණු කරගන්නට ඕනේ. ඒ කියන්නේ භාෂා ඥානය වෙන්න පුළුවන්, පරිගණක දැනුම වෙන්න පුළුවන්, අන්තර්ජාලයේ තව මොනවාම හරි සෙවීම් කරලා අන්තර්ජාලයේ ඔස්සේ නව නිෂ්පාදන ලෝකෙට හඳුන්වා දීම වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට යොමු වෙන්න. මොකද ඔබ ලෝකෝත්තර දියුණුව කරා යනවා වගේම ලෞකිකවත් සමබර වෙන්න එපා. ඒක නිසා මහත්මා ගාන්ධිතුමා මෙන්න මෙසේ පවසනවා. ඔබේ විශ්වාසයන් තමයි ඔබේ සිතිවිලි බවට පත් වෙන්නේ. ඔබේ සිතිවිලි තමයි ඔබේ වදන් බවට පත් වෙන්නේ. ඔබේ වදන් තමයි ඔබේ ක්‍රියාවන් බවට පත් වෙන්නේ. ඔබේ ක්‍රියාවන් තමයි ඔබේ පුරුදු බවට පත් වෙන්නේ. ඔබේ පුරුදු තමයි ඔබේ වටිනාකම් බවට පත් වෙන්නේ. ඔබේ වටිනාකම් තමයි ඔබේ දෛවය තීරණය කරන්නේ. ඒක නිසා ඔබේ දෛවය තීරණය කිරීමේදී ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න, ධර්මයේ විශ්වාස කරන්න, සංඝයා විශ්වාස කරන්න, තමන්ගේම ස්වයං විනය නැමැති සීලේ විශ්වාස කරන්න, තමන්ගේ කුසල් සිත විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළ පිහිටා ඔබ උතුම් සිතිවිලි උපද්ද ගත්තොත්, මා මුලින්ම සඳහන් කරපු ආකාරයට සම්මා සංකල්ප ඇති කරගත්තොත් ඔබේ මුවින් කාටවත් වැරදි වචනයක් පිට වෙන්නේ නැහැ. ඇනුම් පදයක් කියවෙන්නේ නැහැ. ඒක නිසා වැදගත් දෙයක්ම ඔබේ මුවින් පිට වෙයි. වැදගත් දෙයක් ඔබේ මුවින් පිට වෙනකොට ඔබේ ක්‍රියාව වැදගත් ක්‍රියාවක් බවට පත් වෙනවා. ඔබ මහත්මයෙක් බවට පත් වෙනවා. පෞරුෂ සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබේ ජීවිතේ හොඳ පුරුදු ටිකක් එකතු වෙනවා. ඔබේ පුරුදු වලින් සමන්විත ඔබ වැදගත් කෙනෙක් හැටියට කටයුතු කරනකොට ඔබේ බාල පරපුරටත් ඔබේ නෑයන්ටත් මිත්‍රයන්ටත් ඒක පිහිටන ඔබව ඇසුරු කරන අයට ඔබ පහන් ටැඹක් වගේ වෙනවා. ඔබට යහපත් පුරුදු පිහිටනකොට ඔබට වටිනාකමක් ඇති වෙනවා. මහත්මා ගාන්ධි මැතිතුමා පවසනවා your habits are your values. ඔබේ පුරුදු තමයි ඔබේ වත්කම්, ඔබේ වටිනාකම් බවට පත් වෙන්නේ. ඒක නිසා හොඳ පුරුදු ඇති කරගන්න මං කාරුණිකව ඉල්ලනවා අපේ සහෝදර තරුණ තරුණියන්ගෙන් මේ කාල වකවානුව තුල මූණු පොත නිසා විනාශ වෙන්න එපා. හදිස්සි ප්‍රේම සම්බන්ධවල පැටලෙන්න එපා. මොකද හැමදිනම පාළුවෙන් කාන්සියෙන් තනිකමෙන් ඉන්න නිසා මේ කාලේ ගෙවාගෙන යන්න ඇතැම් අය පැටලෙන්න එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හදිස්සි ප්‍රේම සම්බන්ධතාවල පැටලෙන්නට වඩා මේ වගේ ධර්මයක් අධ්‍යයනය කරලා තමන්ගේ හිත හදාගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. ඒක නිසා ඔබට වටිනාකම් ලැබෙන දෙයක් ඔබ මහන්සි වෙලා කරන්න. නිසා ඔබ ඔන්ලයින් වලින් හරි කමන්නේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔබේ වටිනාකම් වැඩි කර ගැනීම පිණිස ඔබ කරන්න තියෙන හැම දෙයක්ම කරන්න මේ කාලවකවානුව තුල. ඒක නිසා ඔබ හැමදිනාටම පන්සිල් මල්ලුවට සම්බන්ධ වෙලා අද අපි විශේෂයෙන්ම කියලා දුන්නේ දස සංඥාවන්ගෙන් ඔබේ මානසික ශක්තිය මේ වෙලාවේදී කඩා ඉහිරවා ගන්න නැතුව මානසික ශක්තිය ධර්මයේ තුලින් ගොඩනගා ගන්නේ කොහොමද යන වගයි. ඒක නිසා අපි ඔබ හැමදිනාටම සෙත්පතමින් ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත, සෙත ශාන්තිය, සැනසෙල්ල වේවා කියලා මං
ප්‍රබල ගාථා රත්නයක් මේ වෙලාවේදී ඔබ හැම දිනාටම මතක් කරනවා මේක නිතර නිතර ඔබ මුවින් පවසන්න කියලා. ඒ තමයි රත්න සූත්‍රයේ සඳහන් යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙලොව වේවා පරලෝ වේවා දෙව්ලොව තිබෙන වටිනා මාණික්‍ය රත්නයක් වේවා. ඒ කිසිවක් නනෝ සමං අත්ථි තථාගතේන බුදුරජාන් වහන්සේ නැමැති මාණික්කයට සමාන කළ නොහැකි. ඒතේන සච්චේන මේක සත්‍යයි. සුවත්ති හෝතු සැමට සෙත් වේවා කියලා ඔබට ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්ස. ඒ ආකාරයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ත්‍රිවිධ රත්නය සතු උතුම් ශක්තිය ඔබේ ජීවිතවලට ලැබේවා. ඒ ලබා ගැනීම සඳහාම ඔබ ඇතුළතින්ම සිල්වත් මිනිසෙයින් බවට පත්වේවා, සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ඔබ සමග පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඔබ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා අපේ ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සුවයම වේවා කියලා. උන්වහන්සේ වරකාපොළ හැලගල දන් වූ විට අමරාවති ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කැලණියාජිත අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ස්වාමින් වහන්සේ බොහෝම පින්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙවන් කාලවකවානුවක සිරස FM පන්සිල් මළුවේදී සියලු දෙනාගේම මානසික සහනය වෙනුවෙන් දම් දෙසුවාට තෙරුවන් සරණයි.